සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත පින්වත්නි, දැන් මේ පින්වත් හැම දිනාම ධර්ම ගෞරවයේ දේශක ගෞරවයේ උපදවාගෙන බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව ධර්ම ගෞරවයෙන් යුක්තව තථාගත ලෝතුරා ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ දෙවි මිනිසුන්ට දේශනා කොට වදාළ චතුරාර්ය සත්‍ය ඝටිත ශ්‍රී සද්ධර්මයෙන් දහම් බිඳක් ශ්‍රවණය කිරීම පිණිසයි මේ අවස්ථාවේදී කවුරු සූදානම් වෙන්නේ. සද්ධර්මයට කනහිත යොමු කිරීම තුලින් තමයි ඕනෑම කෙනෙක් සත්‍ය අවබෝධයට පත් වෙන්නේ. ස්වයම්බෝ ඥානෙම්ම පරෝපකාරයක් ගුරුපදේශයක් නැතිව තමන් වහන්සේම ධර්මයේ අවබෝධ කරන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේලා. අනිත් හැම කෙනෙක්ම පරතෝ ගෝස ප්‍රත්‍යයෙන්, ඒ කියන්නේ සද්ධර්ම ශ්‍රවණයෙන් තමයි සත්‍ය අවබෝධයට පත් වෙන්නේ. එනිසා ධර්ම ශ්‍රවණය මෙලව යහපත පිණිස පරලොව යහපත පිණිස මගඵල නිවනින් සැනසීම පිණිස සත්‍ය අවබෝධයේ පිණිස ධර්ම ශ්‍රවණය අතිශයින්ම වැදගත් වෙනවා. එනිසා මේ සද්ධර්මය හොඳට ශ්‍රවණය කරන්න ඕන. බාහිර දේවල් සියල්ල මොහොතකට අතහැරලා අමතක කරලා මේ ධර්මානුශාසනාවට පූර්ණ අවධානය යොමු කරගෙන බණ පදයක් පාසාම හොඳට සිහිය නුවණ පවත්වමින් හොඳ සිහි නුවණින් යුක්තව ශ්‍රවණය කරන්න ඕන, හුඟකන් දෙන්න ඕන. ඒ වගේම ඇහෙන ධර්මය, ඇහෙන දේ මෙනෙහි කිරීම, මානසිකාර කිරීම, චින්තනය කිරීම කරන්න ඕන, හිතන්න ඕන. ඒ වගේම මේ ඇහෙන ධර්මය අර්ථය නුවණින් සලකන්න ඕන, නුවණින් මෙනෙහි කරන්න ඕන. එතකොට හොඳට අවධානය ඇති කරගෙන ශ්‍රවණය කරනවා. ඒක හොඳට හිතට ගන්නව, නුවණින් ඒකේ අර්ථය විමර්ශනය කරමින් අර්ථය අවබෝධ කරගන්න, වටහා ගන්න උත්සාහ දරන්න ඕන. එතකොට ඔයත් කරුණු දෙකයි හරියට කරන්න ඕන. හොඳට අවධානයෙන් අහගෙන ඉඳීම සහ ඇහෙන ධර්මයේ නුවණින් විමර්ශනය කිරීම. ඔච්චරයි තියෙන්නේ. හොඳට අවධානයෙන් අහගෙන ඉන්නව, අහන දේ සත්‍යයිද, පිළිගත හැකිද, ඇත්තක්ද බොරුවක්ද, ඒක පිළිගත හැකිද, යහපතක් වෙනවද අයහපතක් වෙනවද, ඒක සත්‍යයක්ද යථාර්ථයක්ද ඇත්තක්ද ආදී වශයෙන් එහි නුවණින් විමර්ශනය කිරීම, නුවණින් මෙනෙහි කිරීම කරන්න ඕන. එතකොට හොඳට අහගෙන ඉන්නකොට ඒ ධහම නුවණින් විමසනකොට ඒ ලෞතුරු ධර්මය සත්‍යයි කියලා ඔබේ හදවතට, නුවණට, ඥානයට, බුද්ධියට වැටහුණොත් අන්නේ ධර්මයේ සාදු කියලා පිළිගන්න. එහෙම වැටහීමක් ආවේ නැතොත් ඒක පිළිගන්න ඕනේ නැහැ. එතකොට දැන් ඔබ මධ්‍යස්ථ තැනක ඉඳගෙන මේ කියන දේ සත්‍යයක්ද ඇත්තක්ද බොරුවක්ද කියලා ඔබ විමර්ශනය කරන එක විතරයි කරන්නේ. මේ කියන දේ ඇත්තක්ද, පිළිගත හැකිද, ප්‍රායෝගිකයිද, ඒකෙන් මෙලොව වශයෙන් ඒකේ යම්
යහපතක්, අර්ථයක්, ලාභයක්, සැනසීමක් ඒ තුලින් සිද්ධ වෙනවද? මෙලවට යහපතයිද? පරලොවට යහපතයිද? තමන්ට යහපත්ද? අන් අයට යහපත්ද? කායික මානසික වශයෙන් යහපතක් තියෙනවද? කෙලෙසුන්ගේ සංසිඳීමක් වෙනවද? ආත්ම සංකල්පේ දුරු වෙනවද? ලෝභ දේශ මෝහ සංසිඳන දහමක්ද මේක? ඉතින් මේ ආදී වශයෙන් නොඑක් ආකාරයෙන් නොඑක් කෝණ වලින් නොඑක් ආකාරයට විමසා බලන්න පුළුවන්. විමසා බලලා ඒ ඇහෙන ධර්මයෙන් යහපතක්, අර්ථයක්, සැනසීමක්, ලාභයක් අපේ ජීවිතවලට එකතු වෙනවද කියන එක ඔබ නුවණින් සලකා බලන්න ඕන. ඔබ නුවණින් ඒක දහම ඇහෙන ධර්මයේ විමසා බැලුවහම ඔබට වැටහුණොත්, ඔබේ නුවණට, ඥානයට, බුද්ධියට, හදවතට වැටහුණොත් මේකේ යහපතක් තියෙනවා, අර්ථයක් තියෙනවා. මේකේ යම්කිසි වටිනකමක් තියෙනවා. මේකේ සත්‍යතාවයක් තියෙනවා. අන්නේ සත්‍යතාවයක් තියෙනවා කියලා ඔබේ නුවණට ඔබට වැටහුණොත් ඒ වැටහීම නිසා පිළිගන්න. ඒක නොවැටහුණොත් ඒ පිළිබඳ උපේක්ෂා සාගත වෙන්න. පිළිගන්න එපා. නොවැටහුණු දෙයක් පිළිගත්තොත් අවිචාරවත්වයි පිළිගන්නේ. ඒ කියන්නේ ඒකේ හේතුවක් නැහැ, පදනමක් නැතුවයි පිළිගන්නේ. පිළිගන්නකොට හේතුවක් ඇතුව, පදනමක් ඇතුව, යට වැටහීමක් ඇතුව, දැනීමක් ඇතුව, යම් පදනමක් ඇතුව පිළිගන්න ඕන. ඉතින් අන්න එතකොට ඒ විදිහට තමයි මේ ලෞතුරු බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අධ්‍යයනය කරන්නෙත්, අහන්නෙත්, ඒ ධම ගවේෂණය කරන්නෙත් එහෙමයි. පිළිගැනීම නොපිළිගැනීමත් ඒ වගේ විමර්ශන බුද්ධියකින් යුක්තවයි සිද්ධ වෙන්නේ. අවිචාරවත්ව විමසීමකින් තොරව බුදුරජාණන් වහන්සේ වදාළ ධම පිළිගත්තොත් ඒක වැරදි. ඒ පිළිගැනීමෙන් ප්‍රඥාව, බුද්ධිය, ඥානය, සම්මාදිට්ඨිය අවදි වෙන්නේ නැහැ. එතකොට එයාට බුදුදහමෙන් අර ආධ්‍යාත්මික වශයෙන් ඉහළ වටිනාකමක් ඒ කෙනාගේ ජීවිතයට එකතු වෙන්නේ නැහැ. ඒ නිසා විමර්ශනය කරලා දහම පිළිගැනීමයි බුදුරජාණන් වහන්සේගේ දේශනාව. අවිචාරවත්ව පිළිගැනීම බුදුරජාණන් වහන්සේ අනුමත කරන්නේ නැහැ. මොකද ඒ තුලින් ප්‍රඥාව අවදි වෙන්නේ නැති නිසා. ඉතින් අද ධර්මානුශාසනාවේදීත් විශේෂයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ චතුරාර්ය සත්‍ය ධර්මයට අයිති දහම් කොටසක් මේ කාල වේලාවේ හැටියට පැහැදිලි කරන්නයි. විශේෂයෙන් පින්වතුන් මාතෘකාවක් ඉදිරිපත් කරලම තියෙනවා. මේ මාතෘකාවට අනුව බණ ටිකක් කියන්න කියලා තමයි පින්වතුන්ලාගේ ආරාධනාව වෙන්නේ. අවිද්‍යාව, තණ්හා, කර්ම. අවිද්‍යාව, තණ්හාව, කර්මය හට නොගැන්ම පිණිස විදර්ශනා කරන ආකාරයේ කරුණාවෙන් පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. එතකොට අවිද්‍යාව සහ මොන ආකාරයට නුවණින් බලනකොටද අවිද්‍යාව ප්‍රහාණය වෙන්නේ? මොන ආකාරයට නුවණින් බලනකොටද තණ්හාව දුරු වෙන්නේ? මොන ආකාරයට නුවණින් සලකා බලනකොටද කර්මස්සය වෙන්නේ? මොන වගේ විදර්ශනා නුවණකටද, විදසුන් නුවණකටද මේ අවිද්‍යා, තණ්හා, කර්ම, උපාදාන, ආහාර ප්‍රහාණයටපත් වෙන්නේ? මේ සංසාර චක්‍රය පවත්වන්න හේතු, විශේෂ හේතු පහක් තියෙනවා. ඒ තමයි අවිද්‍යාව, තණ්හාව, උපාදාන, කර්ම සහ ආහාර කියලා. ওই හේතු පහ නිසා තමයි මේ පටිච්චසමුප්පාදේ සංසාර චක්‍රය නැවත නැවත සකස් වෙවි, මේ ඉපදෙමින්, මැරෙමින්, සුගති දුගති ලෝකවල වැටෙමින්, ඉමක් කොන පරත්තරක් නොපෙනෙන මේ සංසාර ගමනේ පංචස්කන්ධ ලබ ලබා පංච උපාදානස්කන්ධ ලැබමින්, නිවෙක් ජීවිත ලැබමින්, සුගති දුගති ලෝකවල වැටෙමින්, යලි ජරා මරණ දායාද වෙමින් මේ චක්‍රයකට අපි අහු වෙලා තියෙනවා. ඒකට කියනවා සංසාර චක්‍රය කියලා. අර අපි කියන්නේ අවිජ්ජා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාම රූපං කියලා ඔහොම අපි මෙනෙහි කරන්නේ. අන්නේ සංසාර චක්‍රය. ඒ සංසාර චක්‍රය තමන් විසින් පවත්වනව නෙවෙයි. පවත්වන කෙනෙක් නෑ. බාහිර කෙනෙක් පවත්වනව නෙවෙයි. තමනුයි බාහිරයි දෙපාර්ශ්වයක් පවත්වනව නෙවෙයි. ඉබේ චක්‍රය කැරකෙනවාද නෙවෙයි. කරකවන කෙනෙක් නෑ. සංසාර චක්‍රයේ ඉපදිවිති මෙරි යන කෙනෙක් නෑ. සත්වෙක් එහෙම නෑ.
ඒක යම්කිසි හේතු ටිකක් නිසා තමයි ඒක කරකෙන්නේ. ඒ සංසාර චක්‍රය දිගට පවතින්නේ. ඒ හේතු ටික තමයි බුදුහාඳුරු පෙන්නන්නේ. අවිද්‍යාව, තණ්හා, උපාදාන, කර්ම, ආහාර. එතකොට අවිද්‍යාව හේතුවක් සංසාර චක්‍රේ පැවැත්වෙන. තණ්හාව හේතුවක්. උපාදානයේ හේතුවක්. කර්මය හේතුවක්. ආහාරය හේතුවක්. එතකොට මේ හේතු පහ නිසා හැබැයි ওই හේතු වලට මූල හේතුවක් තියෙනවා. ඒ තමයි අවිද්‍යාව. අවිද්‍යා නීවරණානං තණ්හා සංයෝජනානං සන්ධාවිතං සංසරිතං මමංචේව තුම්මාගත. අවිද්‍යාවෙන් වැහිච්ච නිසා තමයි තණ්හාවෙන් බැඳුනේ. අවිද්‍යාවෙන් වැහුණ කියන්නේ යම් රැවටීමක් නිසා තමයි අපි ඒකට මානසිකව බන්ධනය වෙලා තියෙන්නේ. යමකට රැවටීම නිසා අපි ඒක සතුටින් පිළිගත්තා. අපි ඒකට යම් දෙයකට අපි රැවටෙනවා. ඒ රැවටීමත් එක්ක ඒක සත්‍යයි කියලා අපි පිළි අරගෙන ඒකට මානසිකව බන්ධනය වෙනවා. එතකොට මේ පිළිගැනීමත් එක්ක රැවටීමත් එක්ක තමයි මේක තණ්හාවටපත් වෙලා ඒක බලවත් වෙනකොට උපාදාන වෙනවා. ඊට පස්සේ කර්ම භවයේ හැදෙනවා. පුඤ්ඤාභි අපුඤ්ඤාභි ආනෙන්ජාභි ආදී වශයෙන් කර්මයේ සකස් වෙනවා. විපාක පිනිස කර්ම සකස් වෙනවා. ඒට අනුව ජරා ව්‍යාධි මරණ උප්පත්ති සිද්ධ වෙනවා. එතකොට අර ආහාරයේ පැවැත්ම මේ ශරීර නාම රූපයන්ගේ පැවැත්මට ආහාරයන්ගේ උපකාරයක් තියෙනවා. එතකොට මේ ශරීරයේ දැන් පවතින්නේ අපි කන බොන ආහාරය මතනේ. එතකොට ඒ සතර මහා ධාතුවේ ආහාර මත පවතින. එතකොට පස්ස ආහාර මනෝ සංචේතන ආහාර විඥාන ආහාර ආදී වශයෙන් ওই සතර ආකාර ආහාරයක් මේ සංසාර චක්‍රේ පැවැත්මට බුදුහාඳුරු දේශනා කරන ආහාරය කියන වචනේ ආහාරය කියන්නේ යම් හේතුව කියන එක. යම් මේ හේතුවක් නිසා මේ ඵලය පවතිනවා. එතකොට දැන් මෙතන අපි ඉස්සෙල්ලාම තෝරගන්න ඕනේ පින්වත්නි මේ අවිද්‍යාව කියන එක තමයි තෝරගන්න ඕනේ. අවිද්‍යාව තෝරගත්තොත් මේ සියල්ලම විසඳිලා යනවා. සියල්ලම නිරාකරණය වෙනවා. එතකොට අවිද්‍යාව නිසා තමයි තණ්හා වෙන හැටි. ඇත්ත නොපෙනීමක් එක්ක මනස මේ රූපේට, ශබ්දයට, ගන්ධයට, රසයට, මනස පහසට අරමුණු වලට බැඳී යන ආකාරය. ඒ ඇත්ත දර්ශනය වුණාම මනස ඒව කෙරෙහි නොයැලෙන, නොගැටෙන, මුලා නොවන ස්වභාවය හටගන්න හැටි. එතකොට මේ සංසාර චක්‍රය පටිච්ච සමුප්පන්නව සකස් වෙන ආකාරය සහ පටිච්ච සමුප්පන්නව සංසාර චක්‍රයේ නිරෝධයට යන ආකාරය. මෙන්න මේ දෙක අපි හේතුඵල දහම තමයි බුදු දහම වෙන්නේ. ඒ හේතුඵල දර්ශනය තුලින් තමයි ඇත්තටම හේතුඵල දහම දැක්කොත් තමයි ධර්මයේ දැක්කා වෙන්නේ. යෝ පටිච්ච සමුප්පාදං පස්සේ සෝ ධම්මං පස්සති කියලා කියන්නේ. යමෙක් පටිච්ච සමුප්පාද ධර්මය හේතුඵල දහම තෝරා ගත්තොත් ඔහු ධර්මය තෝරගත්ත වෙනවා. බුදුහාඳුරුවන්ගේ පණිවිඩය තෝරගත්ත වෙනවා. අවබෝධ කරගත්ත වෙනවා. ඒ ධර්මයේ දැකපු කෙනා තමයි බුදුන් දකින්නේ. ධර්මයේ නැමැති කැඩපතින් තමයි ශාස්ත්‍රඥ වහන්සේගේ ගුණකාය දකින්න බෑ. දැන් පටිච්චසමුප්පාදයේ නොදෙන පින්වත්නි අරහං ගුණේ තේරුම් ගන්න බෑ. පටිච්චසමුප්පාද ධර්මයේ තෝරගන්න නැතුව සම්මා සම්බුද්ධ කිව්වහම යාට නිකන් වචනයක් විතරයි ඒක. හැබැයි පටිච්චසමුප්පාද ධර්මයේ තෝරගත්ත කෙනෙකුට සම්මා සම්බුද්ධ කියන්නේ මෙමෙදු අර්ථයකින් කියන එක නුවණට දැනෙනවා යාට. ඒතකොට බුදුගුණ සත්‍යයි කියලා දැනෙනවා. ඒ විඥා චරණ සම්පන්න කිව්වහම සාමාන්‍ය කෙනෙකුට විඥා චරණ සම්පන්නයි කිව්වහම සාමාන්‍ය වචනයක් විතරයි. හැබැයි විද්‍යාව කියන්නේ මොකද්ද කියන එක පටිච්චසමුප්පාද දර්ශනය තුලින් කෙනෙකුට තෝරගන්න පුළුවන්. ඒකට බුදුරජාණන් වහන්සේගේ අවබෝධ ඥානය කෙරෙහි දැනීමක් තියෙනවා, අවබෝධයක් තියෙනවා, දර්ශනයක් තියෙනවා, ලොකු විශ්වාසයක් තියෙනවා. ඒ කෙනාගේ නුවණට ඒ බුදුරජාණන් වහන්සේගේ අවබෝධ ඥානය සත්‍යයි කියලා වැටහෙනවා. ඒක වැටහෙන්නේ ප්‍රඥාවට. ඒක වැටහෙන්නේ පටිච්චසමුප්පාදයේ ගවේෂණය කරලා ඒක තෝරගත්ත කෙනෙකුට. ඒ නිසා ඒතකොට ධර්මයේ යට තේරෙනවා ධර්මයේ නැමැති කැඩපතින් තමයි ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ඥානය, ඒ සර්වඥතා ඥානය, අවබෝධ ඥානය සත්‍යයි කියලා ශ්‍රාවකයා තෝරගන්නේ. ඒ තුලින් තමයි බුදුහාමුදුරුවන් කෙරෙහි අවිච්ඡ ප්‍රසාදයේ සද්ධාවට එන්නේ. ධර්මයේ කෙරෙහි ආර්ය මහා සංඝරත්නයේ ගුණ සත්‍යයි, ධර්මයේ ගුණ සත්‍යයි, බුදුරජාණන් වහන්සේ බුදුරත්නයේ ගුණ සත්‍යයි කියලා
තුනුරුවන් විශේෂයි ඇතිවෙන්නා වූ සත්‍ය ඥාණයෙන් දර්ශන ඥාණයෙන්ම ගුණ සත්‍ය බව වටහාගෙනම පැහැදීම ඇති වෙනවා ගුණ වශයෙන්. ඉතින් අන්න ඒ නිසා පින්වත්නි මේ පටිච්ච සමුප්පාද ධර්මයේම තමයි අපි ශ්‍රවණය කරන්න ඕනේ. පටිච්ච සමුප්පාද ධර්මයේම තමයි මෙනෙහි කරන්න ඕනේ, ගවේෂණය කරන්න ඕනේ, තෝරගන්න ඕනේ. ඒකම තමයි අපි මතු කරගන්න උත්සාහ තෝරගන්න, අවබෝධ කරගන්න උත්සාහවත් වෙන්න ඕනේ. අපිට ඒ තුලින් තමයි තිසරණේ හොඳට අපට ශක්තිමත්ව පිහිටන්නේ අපේ ජීවිතේට. දැන් බුදුරජාණන් අපි ඉස්සෙල්ලා මේ ශාසනය කෙනෙක් ශ්‍රද්ධාවට එන්නේ මේ ධහම නුවණින් විමර්ශනය කළා. දහම විමර්ශනය කරන්නේ නැතුව ශ්‍රද්ධාවවත් ගොඩ නගා ගන්න බෑ ශාසනය. භක්තිවන්තයෙක් වෙන්න ලේසියි. භක්තිවන්තයෙක් වෙන්න නුවණින් විමර්ශනයක් කරන්න මෙහෙම දහමක් හොයාගෙන යන්න ඕනේ නෑ. සත්‍ය හොයන්න අවශ්‍ය නෑ. භක්තිවන්තයෙක් කියන්නේ අවිචාරවත්ව ඇති කරගත්ත පැහැදීමක්. දෙවියන් ඇදහිල්ලක් වගේ ඇදහිීමක් ඒක. එතකොට නමුත් බුදුරජාණන් වහන්සේගේ පිළිගැනීම අපේ බුදුරජාණන් වහන්සේ අරහන් කියන නිකලෙස් කියන අපේ පිළිගැනීමක් තියෙන උන්වහන්සේ විතරාගී, විත දෝෂී, විත මෝහී. නික්ලේශී උතුමන් වහන්සේ නමක් කියලා අපි ලොකු පිළිගැනීමක් තියෙනවානේ. අරිහත්ත්වය අපි පිළිගන්නෝනේ. අරහන් කියන එක අපි පිළිගන්න. අන්නේ පිළිගැනීම ශක්තිමත් වෙන්නේ, තහවුරු වෙන්නේ, අවබෝධ වෙන්නේ මේ ධහම නුවණින් විමර්ශනය කරද්දී. මේ දහම මේ පටිච්චසමුප්පන්න ධර්මයේ Tamanට දැනෙන්න Tamanට වෙන එකක් තමයි මේ ගෞතම බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන් අරහන් කියන එක තමයි තහවුරු වෙන්නේ. මේ ධර්මයේ ඒකාන්තයෙන් මනාකොට දේශනා කළ දහමක් ස්වාක්කාතයි කියන එක තහවුරු වෙනවා. මේ ආර්ය මහා සංඝරත්නයේ ඒකාන්තයෙන් සුපටිපන්නයි කියන එක තහවුරු වෙනවා. එතකොට මේ ධහම ශ්‍රවණය කරලා නුවණින් විමසමින් තමයි අපි තුනුරුවන්ට සමීප වෙන්නේ. ඒ ධහම අවබෝධ වෙන්න තමයි අපි බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන් ගුණ අවබෝධයේ ඇති වෙන්නේ, ඒ පැහැදීම ඇති වෙන්නේ, ශ්‍රද්ධාවටපත් වෙන්නේ. ඒ තුලින් තමයි අපට තිසරණ සරණ පිහිට ආශිර්වාදේ ලැබෙන්නේ. අන්න ඒ විදිහට තමයි තිසරණ පිහිට ලබා ගන්න තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සංඝරත්නයේ තුනුරුවන්ගේ පිහිට කෙනෙකුට ලැබෙන්නේ කොහොමද? ඒ සද්ධර්මයේ හොඳට අහලා ඒ ධර්මයේ නුවණින් විමසන්න තුනුරුවන්ටයි පහදින්නේ. දහමයි දකින්නේ. දහම දකිනකොට ධර්මයේ තුලින් තුනුරුවන් දකිනවා. දකිනකොට තුනුරුවන්ට පැහැදීම එනවා. අන්නේ පැහැදීම එනකොට තමයි පිහිට එන්නේ, පිහිට දැනෙන්නේ. තිසරණ සරණ සීලේ පිහිටන්නේ, තිසරණ සරණ පිහිටන්නේ එතකොටයි. දැන් අපි දෙවියන් අදහනකොට එහෙම විමර්ශනයක් නැහැ. දෙවියන් ඉන්නවා කියලා විශ්වාස කරගෙන ප්‍රශ්න කරන්නත් බෑ. මොනවා හරි පූජාවක් දීලා අපට දෙවියෝ පිහිට වුණා කියලා පිහිට ඉල්ලගෙන අපිට පිහිට ලැබුණා කියලා අපි හිතා ගන්නවා. නමුත් එතන විචාර බුද්ධියක්, ගවේෂණයක්, ප්‍රශ්න කිරීමක්, පරිශ්‍රණයක් නැහැ. එහෙම පරිශ්‍රණය කළා මේ දෙවියන් අදහන්නේ නැහැ. එතකොට දෙවියන් පිළිගැනීම වගේ එකක් නෙවෙයි. තුනුරුවන්ගේ දෙවියන්ගේ පිහිට ගන්න වගේ එකක් නෙවෙයි. තුනුරුවන්ගේ පිහිට ගැනීම නුවණින් විමර්ශනය කළා බුද්ධිමත්ව ඥානවන්තව තමයි මේ පිහිට ලැබෙන්නේ. ඉතින් ඒ පැහැදීම ගොඩ නැගෙන්නේ. ඒ විමර්ශනයේ තුලින් එයාට වැටහෙන්නේ මොකද්ද? බුද්ධ රත්නයේ ඒකාන්තයෙන් සත්‍යයි. ධර්ම රත්නයේ සත්‍යයි, ආර්ය මහා සංඝ රත්නයේ සත්‍යයි, ගුණ සත්‍යයි. අන්නේ සත්‍ය භාවයට පහදිනවා. සත්‍ය භාවයෙන් තමයි පහදින්නේ. සත්‍ය භාවයේ තෝරගන්න බෑ විමර්ශනය කරන්න නැතුව. අන්න ඒ නිසා පින්වත්නි මේ ශාසනයේ ආකාරවතී ශ්‍රද්ධාවටපත් වෙන්නේ ලේසි පහසු නෑ. හැබැයි විමර්ශනය කරලා තමයි, ගවේෂණය කරලා තමයි, ඥානවන්තයෙක් තමයි බුදුහාමුදුරන්ට පහදින්නේ. බුදුරජාණන් වහන්සේට පහදින්නේ මහා ඥානවන්තයෙක්. ධර්මයට පහදින්නේ ආර්ය මහා සංඝරත්නයේ පැහැදුනා නම් එයා මහා ඥානවන්තයෙක්. සද්ධා. භක්තිවන්තයෙකුට ඥානෙ උපදින්නේ නැහැ. හැබැයි භක්තියෙත් පිහිටක් නැතුවාද නොවේ. බුදුරජාණන් වහන්සේට භක්ති මාත්‍රය, සද්ධා මාත්‍රයක් ඇති කරගත්තොත් ඒ කෙනාට මහා පුණ්‍ය ගංගාවක්, පුණ්‍ය ශක්තිය පැත්තෙන් ලැබෙන බව ධර්මයේ තියෙනවා. එතකොට සද්ධාව පැත්තෙන් තියෙන ලෝකෝත්තර මගඵල නිවන් සුව ලබන ක්‍රමය, ආර්යත්වයටපත් වෙන මාර්ගය, භක්ති මාර්ගයේ ශාසනයේ තියෙන. හැබැයි භක්ති මාර්ගය තුල පින් රැස් වෙන්නේ.
පින් රැස් වේ. ඒ තුල සුගති මග manussත්වයට දේවත්වයට පත්වීමේ පුණ්‍ය ප්‍රතිපදාවක් තියෙනවා. භක්තිය. ඒකනේ ওই පුද පූජාවන් සිද්ධ වෙන්නේ ලෝකේ රටේ. ඒ ශාසනයේ තියෙනනේ ගොඩාක් පුද පූජාවන්, පූජා වික්‍රම. කටින පින්කම් කියයි බෝධි පූජා, පිරිත් පින්කම්, නොඑක් ආකාරයේ පින්කම් මාලාවක් මේ ශාසනයේ තියෙන පුණ්‍ය ප්‍රතිපදාවක. දස පුණ්‍ය ක්‍රියා කියලා වශයෙන් උත් තියෙන්නේ. ඒක පුණ්‍ය ප්‍රතිපදාව. හැබැයි ඒකේ පිහිටක් තියෙනවා පින් බලයකින්. පින් බලයකින් එන්නේ. ඒ පින් බලය තුලින් එයාට manussත්වයට දේවත්වයටපත් වෙන්න අවශ්‍ය කරන ශක්තිය ලැබෙනවා. පුණ්‍ය ශක්තියකින්. හැබැයි අවබෝධ ඥානයකට ලෝකෝත්තර ඥානයකට ජරා මරණ වලින් ඉපදෙන මරණ සසර කතරින් අත මිදෙන්න බෑ. හැබැයි ඒක සසරේ පැවැත්මට උපකාරයි. හැබැයි පුණ කියන ශක්තිය පරියායෙන් සත්වයාට නිර්වාණ අවබෝධයට උපකාර කරන. manussත්වයටපත් වෙන්න, දේවත්වයටපත් වෙන්න අවශ්‍ය කරන පසුබිම පින් බලයකින් ලැබෙනවා. එතකොට කුසල සම්පත් දියුණු කරගෙන සත්‍ය අවබෝධය කරා යන්න නම් ආන්න ඒ කෙනාට මේ පටිච්ච සමුප්පාදයේ වැනි මහා ගැඹුරු ධමයක් නුවණින් විමර්ශනය කරන්නට වෙනවා. එතකොට මේකෙදී අපි ඉස්සෙල්ලාම තෝරගන්න ඕන මේ අවිද්‍යාව කියන කාරණය. අවිද්‍යාව කියන එක තෝරගන්න නැතුව අපිට පටිච්චසමුප්පාදය තෝරන්න බෑ. එතකොට අපි කොහොම හරි ප්‍රවේශයක් ගන්න ඕන. අපි හිතමු බුදුරජාණන් වහන්සේ අවිද්‍යාව කියන එක දුක්ඛේ අඥානං, සමුදය අඥානං, නිරෝධේ අඥානං, මග්ගේ අඥානං, අයං උච්චති අවිජ්ජා, අයං උච්චති මිච්ඡා දිට්ඨි ආදී වශයෙන් පෙන්නනවා. දුක පිළිබඳ අඥාන අවබෝධය නැතිකම, දුකට හේතුව පිළිබඳ අවබෝධය නැතිකම, දුක්ඛ නිරෝධය දුකින් මිදීම පිළිබඳ අවබෝධයක් නැතිකම, දුකින් මිදෙන මාර්ගය පිළිබඳ අවබෝධයක් නැති බව. එතකොට මේ චතුරාර්ය සත්‍ය දර්ශනය නැතිකම තමයි අවිද්‍යාව කියලා කියන්නේ. එහෙම නැත්නම් පුබ්බන්තේ අඥානං අපරන්තේ අඥානං, පුබ්බන්ත අපරන්තේ අඥානං අයං උච්චති අවිජ්ජා, අයං උච්චති මිච්ඡා දිට්ඨි කියලා කියනවා. పూర్ව ඥානය නැති බව, අපර ඥානය නැති බව, పూర్ව අපර ඥානය නැති බව අවිද්‍යාව කියලා පෙන්නනවා. එතකොට අපි දැන් මේක තෝරගත්තොත් පහසු ආකාරයකට, දැන් අපි කාල වේලාව අපට බොහොම සීමිතයි. ඒ නිසා අපි ඊටාම කෙටි ක්‍රමයකින් මේ අවිද්‍යාව කියන එක තෝරගන්න ඕන. ඊටාම කෙටි ක්‍රමයකින්. දැන් පුබ්බන්තේ අඥානං අපරන්තේ අඥානං කියලා ගත්තාම, දැන් පුබ්බන්ත කියලා කියන්නේ පින්වත්නි අපි හිතමු මේ පංචේන්ද්‍රිය මට්ටම කියලා. පංචේන්ද්‍රිය කියන්නේ ඇහැ, කන, නාසය, දිව, කය කියන ඇහැ, කන, නාසය, දිව, කය පංච ඉන්ද්‍රිය. පංච ඉන්ද්‍රියන්ට ගැටෙන අරමුණු මොනවාද? ඇහැට රූප, කනට ශබ්ද, නාසයට ගන්ධ සුවඳ, දිවට රස, කයට පහස. එතකොට ඇස, රූප, කන, ශබ්ද, නාසය, ගන්ධ සුවඳ, දිව, රස, කය, පහස. ඔය පංච ඉන්ද්‍රිය. ඔය මට්ටම අපි කල්පනා කරොත් අපරන්ත කියන පුබ්බන්ත කියන ස්වභාවය, අපරන්ත කියන ස්වභාවය ගත්තොත් මන ධම්ම පටිච්ච මනෝවිඤ්ඤාණ මට්ටම. මනසට තියෙන අතීත අනාගත ආරම්මන, ආවර්ජන පරිකල්පන තුنين මනසට ආරම්මන වෙනවා. එතකොට මනසයි අරමුණයි, මනෝ අරමුණයි. එතකොට කොටස් දෙකකට බෙදා ගත්තොත් අපි මේක තේරුම් ගැනීමට පහසුව සඳහා, එතකොට මේ පංචේන්ද්‍රිය මට්ටමින් ගන්න තොරතුරු තමයි මනසින් අපි ආවර්ජන පරිකල්පන කරන්නේ. අපි ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් ගත්ත අරමුණු දත්ත තොරතුරුනේ අපි මනසේ මතක සටහන් වශයෙන් තියාගෙන පෙර දත්ත තොරතුරු මතකයන් හැටියට අපි මනසින් ආවර්ජනය කරන්නේ අර ඇහෙන් දැකපු අත්දැකීම්, කනෙන් අහපු අත්දැකීම්, නාසයෙන් විඳපු දේ, දිවෙන් රස විඳපු දේ, කයෙන් පහස ලැබපු දේ, ඒ ගත්ත අරමුණු තුලින් හදාගත්ත මනෝමය සංකල්පිත ලෝකයක් තමයි අපි මනසේ තියෙන්නේ. හදාගත්ත මනසේ හදාගත්ත ලෝකයක් තියෙනවා. හැබැයි ඒ හදාගත්ත ලෝකය මනසේ අපි ඉපදෙනකොට තිබිච්ච ලෝකයක් නෙවෙයි. ඉපදෙන්න කලින් මේ ලෝකෙ තිබුණ හේකුත් නෙවෙයි. ඉපදෙන්න අපි මනසින් හදාගත්ත, මනසේ හදාගත්ත මානසිකව සංකල්පිත ලෝකය අපි ඉපදෙන්න කලින් මේ ලෝකෙ තිබුණ නොවේ. ඉපදුනාට පස්සේ අපි මනසින් සංස්කරණය කරගත්ත ඒවා, නිර්මාණය කරගත්ත ඒවා. ඒ දත්ත තොරතුරුත් එක්ක අපි යම්කිසි විදියකට සංකල්පිතව මනසින් හදාගත්ත සංකල්පිත මනෝලෝකයක සාපේක්ෂ මනෝලෝකයක තමයි අපි ඉන්නේ.
එතකොට ඒ ලෝකේ තමයි අපි මානසිකව හදාගත්ත සංකල්පිත මනෝලෝකේ තමයි අපි ඇසුරු කරන්නේ. ඒ ලෝකේ තමයි අපි සැප දුක් විඳින්නේ. අපි අඬන්නේ ඒ ලෝකේ, අපි සතුටු වෙන්නේ ඒ ලෝකේ. අපි නොඑක් විදිහේ ගනුදෙනු කරන් නොඑක් විදිහට අපි හැඟීම් ආකල්ප මනෝභාවයන් ගොඩ නැගින්නේ කෙලස් 1000 දැවිලි ඇති වෙන්නේ. ඒ හදාගත්ත මනෝලෝකේ තමයි ඔක්කොම තියෙන්නේ. ඔක්කොම කතාව තියෙන්නේ. එහෙම එතකොට අපි තෝරගන්න ඕන මේ පංචේන්ද්‍රිය තුලින් ආරම්මන අරගෙන මනසේ ලෝකේ හදාගෙන අපි මේ ලෝකේ ඇසුරු කරන ආකාරය අපි ඉස්සෙල්ලා තෝරගන්න ඕන. එහෙම නැතුව අපි මේ තියෙන දේ ලෝකෙක අපි ජීවත් වෙනව නෙවෙයි. තියෙන ලෝකෙක ජීවත් වෙනව නෙවෙයි. දැන් අපිට සාමාන්‍යයෙන් හිතෙන්නේ අපි මේ ලෝකෙ ඉපදෙන්න කලින් මේ මනුස්ස ලෝකෙ තිබුණා. තිබින ලෝකෙ අපි උපන්නා. ඒ ඉපදිලා තමයි දැන් මේ ජීවත් වෙන්නේ. එහෙම තමයි අපි හිතාගෙන ඉන්නේ. නමුත් එහෙම නෙවෙයි. අපි සංස්කරණය කරගත්ත මනෝලෝකයක තමයි අපි ජීවත් වෙන්නේ. ඒක පටිච්චසමුප්පන්නව සංස්කරණය වෙච්ච එකක් මිසක ඒක සැබෑ ලෝකයක් නෙවෙයි, ඇත්ත ලෝකයක් නෙවෙයි. අන්න ඒකයි අපි තෝරගන්නේ. මේ අවිද්‍යාව දුරු කරන්න නම් ඒ විදිහේ අවබෝධයක් කරා යන්න ඕන. මානසින් හදාගත්ත මනෝලෝකයක් තමයි අපි ඇසුරු කරන්න කියන එක. එතකොට අපි එක තැනකින් ගත්තොත් අපි හිතමු ශබ්දයක් ඇහෙනකොට, රූපයක් පේනකොට, ගඳ සුවඳක් රසයක් පහසක් දැනෙනකොට අපි හිතමු අපට ශබ්දයක් ඇහෙනවා. බල්ලෙක් බුරන සද්දයක් ඇහෙනවා කියව උපමාවකින් මේව කියන්න වෙන්නේ. සාමාන්‍යයෙන් නැත්තම් මේක විග්‍රහ කරන්න බෑ. ඒකයි උපමාවක් ආධාර කරගෙන තමයි ඒ මනසේ මැවෙන චිත්‍රය සිහිනය පෙන්වන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම නැතුව ඒක පෙන්වන්න විදියක් නැහැ. යම්කිසි විදියකට අපි తాවකාලිකව අටවගත්ත දෙයක් තියෙන. දැන් අපි හිතමු බාසුන්නහේ කෙනෙක් බිත්තියේ කපරහරුවක් ගහනවා නම් යම්කිසි පලංචියක් తాවකාලිකව අටව ගන්න එපයි. නැත්තම් ඒක කරන්න බෑනේ. ඒ වගේ එකක් තමයි යම්කිසි උපමාවක් අපට ගන්න වෙනවා මේ ධහම පැහැදිලි කරන්න. මේ මනසේ සිද්ධිය තෝරන්න. ඒ නිසා తాවකාලිකව අපි ඒකට උපමාවක් ගන්නවා, කතාවක් ගන්නවා. ඒව අර මෙතන ස්වභාවයේ තෝරගන්න తాවකාලිකව ගහගන්න පලංචි වගේ ඒවා. ඒක තේරුණාට පස්සේ බිත්තියේ කපරාරුව ගැහුවට පස්සේ පලංචි එහෙම තියන්නේ නැහැ, ගලව ලයින් කරනවා. ඒ වගේ තමයි අර తాවකාලිකව මේ ධහම තෝරා ගැනීම සඳහා අපි උපමේය ගලපමින් යම්සි දෙයක් උදාහරණ වශයෙන් ගන්නවා. ඒවා අර මේක තෝරගන්න අපි හදාගත්තේ తాවකාලික පලංචි මිසක් ඒවා ධර්මයේ නෙවෙයි. ධර්මයේ කියන එක අපි අහගෙන ඉන්නකොට හිතට මේක සත්‍ය භාවයේ වෙනම ආකාරයකට වැටහෙන්නේ. එතකොට අපි බලමු උදාහරණයක්. බල්ලෙක් බුරන ශබ්දයක් ඇහෙනවා. ඇහෙනකොට දැන් මේ අවිද්‍යාව තෝරගන්නයි උත්සාහවත් වෙන්නේ. ඒ අනුව ඇත්ත නොපෙනීමක් එක්ක සංස්කරණය වෙච්ච ලෝකෙ දකින්නයි මේ හදන්නේ. ඇත්ත නොපෙනීමක් එක්ක ඇත්ත දකිනකොට ඒ සමස්ත සංස්කරණයේ Nirodheට යන ආකාරය තමයි දකින්නේ. පටිච්චසමුපාදයේ සමුදය අවිද්‍යාව නිසා සමුදය වෙන ආකාරයත් ඇත්ත වැටහීම තුල විද්‍යාව නිසා නිරෝධ වෙන ආකාරයක් දකින්න තමයි උත්සාහවත් වෙන්නේ. ඒක දැක්කොත් තමයි ධහම දැක්ක වෙන්නේ. ඒ තුලින් තමයි බුදුරජාන් වහන්සේගේ අවබෝධ ඥානය දැකගෙන නොසෙල්ලන ප්‍රසාදයට ගෞරවයටපත් වෙන්නේ. එතකොට දැන් බලන්න මේ සද්ධාවට එනවා කියන එක ලේසි පහසු නෑ. දර්ශන ඥානෙට එනවා කියන එක ලේසි පහසු. හැබැයි පුළුවන්. නුවණින් විමර්ශනය කිරීමයි වැදගත් වෙන්නේ ඒ සඳහා. හොඳට ඇහුම්කන් දීම සහ විමර්ශනයයි වැදගත් වෙන්නේ. දැන් බල්ලෙක් බුරන ශබ්දයක් ඇහුනොත් ඇහිම කියන එක සිද්ධ වෙන්නේ කනයි, ශබ්දයයි, සෝත විඥානයයි නිසානේ අපට ශ්‍රවණ කෘත්‍යයක් සිද්ධ වෙන්නේ. ඇසෙන බවක් තියෙනෝනේ අපට ඇසෙන දැන් මම මේ කියන වචනයක් පාසා ඔබට ඇහෙන බවක් තියෙනවා. ශබ්දයක් නේ ඇහෙන්නේ. විසිල් එකක් වගේ මේ ශබ්ද තමයි ඇහෙන්නේ මේ. එතකොට ඒ ශබ්දය කනයි, ශබ්දයයි, සෝත විඥානයයි නිසා එකතු වීම නිසා ශබ්ද සංඥාවක් තමයි අපට කනට ඇහෙන්නේ. ශබ්ද සංඥාවක්. ඒ ශබ්ද සංඥාවේ මිහිරිද, අමිහිරිද, හොඳද, නරකද ඒ සියලු කතන්දර එන්නේ මනෝමය පැත්තකින්. මනෝමය පැත්තකින් තමයි ප්‍රියද, අප්‍රියද ඒ සම්බන්ධව දත්ත තොරතුරුත් එක්ක විස්තර ගොඩ නැගෙන්නේ වෙනම පැත්තකින්. දැන් අපි හිතමු බල්ලෙක් බුරන ශබ්දයක් ඇහෙනකොට අපට ඒ බුරන කනයි ශබ්දයයි සෝත විඥාන මට්ටමේ බල්ලෙක් හම්බ වෙන්නේ නැහැ. ශබ්දයක් විතරයි. වර්ණයක් හම්බ වෙන්නෙත් නැහැ. හැඩයක් පේන්නෙත් නැහැ. බල්ලෙක් හමු වෙන්නෙත් නැහැ. ඒ ශබ්දයක් විතරයිනේ.
එතකොට ඒ ශබ්දයත් එක්ක අපට බල්ලෙක් හිතට මැවෙනවා. වර්ණයක් හැඩයක් පේනවා. ඒ සම්බන්ධ තොරතුරු ඒ ඔක්කොම ශබ්දය සෝත විඥාන මට්ටම නෙමෙයි මනෝ විඥාන මට්ටමින් පෙර දැනුමකින් හදාගත්ත සංකල්පිත ලෝකයක. තමා තමාගේ සංස්කරණය තුල ගොඩනැගෙන ලෝකේ තමයි මේ හැදෙන විඥානය තුල. දැන් අපි හිතමු බල්ලෙක් බුරන ශබ්දයක් ඇහෙනකොට බල්ලෙක් හිතේ මැවෙනවා. ඒ මැවෙන්නේ සෝත විඥාණයට නෙවෙයි. මනෝ විඥාණය. මනෝ විඥානයේ නිර්මාණයක් ඒක. ඒ මනෝ විඥානයේ ඒ නිර්මාණය ගොඩනැගෙන්නේ පෙර දත්ත තොරතුරුත් එක්ක. පෙර දත්තවල බල්ලෙක් දැකලත් නැහැ, බල්ල බුරන සද්දය අහලත් නැත්තම් දැන් චූටි දරුවෙකුට ඇහුනොත් ඉපදිලා සතියක් දෙකක් වෙන. බල්ලෙක් බුරන සද්දයක් ඇහුනොත් එයාගේ හිතේ බල්ලෙක් නැවෙයිද? එයාට බල්ලෙක් කියන ප්‍රඥප්තිය අදහසවත් වෙයිද? එතකොට එයාගේ හිතේ බල්ලෙක් ඉන්නවද අර සද්දෙත් එක්ක? නෑනේ. බල්ලෙක් කියන දෙයක් එයාගේ හිතේ ජීවිතේම නෑ එයාට. එයාට බාහිරින් බුරනකොට බල්ලෙක් හිතේ නැත්තම් බාහිරේ ඉන්නවයි කියලා හිතෙයිද? එහෙම හිතෙන්නේ නැහැ. දැන් බාහිරේ ඉන්නවා කියලා හරි හිතේ ඉන්නවා කියලා හරි හිතන්නේ හිතෙන්මයි. එතකොට පොඩි දරුවාගේ ජීවිතය තුළම අර ඉපදුන කොමන් ඉපදිලා සතියක් දෙකක් වෙන බල්ලා දැකලක් නැහැ අහලත් නැහැ. එකපාරට අලුතෙන් මේ සද්දයට ඇහෙනකොට එයාට එළියෙන්වත් මනෝමයෙන්වත් කොහෙන්වත් එයාගේ බල්ලෙක් චිත්‍රණය වෙනවද එයාගේ හිතේ? නෑනේ. එහෙම එකක් වෙන්නේ. එහෙම දත්ත තොරතුරු එයාගේ තුල රැස් වෙලා නැහැ. මනසේ එහෙම එකක් නැහැ. එතකොට එයාට ඒ නිර්මාණය සිද්ධ වෙන්නේ නැහැ හිතේ. ඒ නිර්මාණය වෙන්නේ. පසුව ඒ කෙනා දැන් චූටි දරුවා පහු කාලෙකදී බුරනකොට බල්ලා බුරනකොට බලනවා හැරිලා. එතකොට ඒ දරුවට බල්ලගේ වර්ණයේ හැඩය පේනවා. එතකොට වර්ණයේ හැඩය හිතට ගන්නවා. අර ශබ්දයක් අහලා ශබ්දෙත් හිතට ගන්නවා. එතකොට ශබ්දය ඇහෙනකොට වර්ණයේ සිහි කර ගන්නවා, වර්ණයේ පේනකොට ශබ්දේ සිහි කර ගන්නවා. ආවර්ජන පරිකල්පන තුලින් වෙන්නේ. ඒ බල්ලා දකින්නකොටම බල්ලෙක් කියන ශබ්දය සිහි වෙනවා. බල්ල බුරන සද්දය ඇහෙනකොටම බල්ලගේ වර්ණයේ හැඩය සිහි කර ගන්නවා, චිත්‍රයේ ඇඳ සිහි කර ගන්නවා හිතේ. චිත්‍රය සිහි කර ගන්නවා. එතකොට මෙන්න මෙහෙම ආවර්ජන පරිකල්පන ශක්තියෙන් එයාගේ හිතේ මනසේ යම්කිසි නිර්මාණයක් එයා සංස්කරණය කරගන්න. කරන කෙනෙක් නෑ, සංස්කරණය වෙනවා, ප්‍රෝග්‍රෑම් වෙනවා ඇතුලේ. ඒ වෙන්නේ පටිච්චසමුප්පන්නව. කවුරුවත් මේ හිතට ඇතුළට බල්ලෙක් දානව නෙවෙයි. දැන් එතකොට යාට ශබ්ද දත්තය සහ වර්ණ දත්තය මත එකතු කරගෙන මනසේ එයාගේ බල්ලෙක් නිර්මාණය වෙනවා. එයාද නිර්මාණය කරනවා නෙවෙයි, ආවර්ජන පරිකල්පන තුලින් මනසේ චිත්‍රණය වෙනවා. මනෝමය රූපයක් එයා තුල නිර්මාණය වෙනවා. හැබැයි මේ රූපේ කලින් තිබුණද? කලින් තිබුණේ නැහැ. එහෙනම් කලින් එයාගේ හිතේ බල්ලෙක් හිටියේ නැහැ, බාහිරත් බල්ලෙක් යට හිටියේ නැහැ. දැන් එයාගේ හිතේ ඉන්නෝ. දැන් හිතේ ඉන්නේ අර හදාගත්ත එක. එතකොට බාහිරේ ඉන්නවා කියලා හිතන්නේත් හදාගත්ත එකෙන්මයි. ඉස්සෙල්ලා බාහිර හිටියෙත් නැහැ, මනෝමය පැත්තේ හිටියෙත් නැහැ. එහෙම එක සත්වෙක් නෑ එයාගේ ජීවිතේ. දැන් ඔන්න එයා සංස්කරණය කරගෙන අර සද්දය ඇහෙනකොටම මනසේ එයාගේ අර පෙර දත්ත තොරතුරුත් එක්ක ප්‍රෝග්‍රෑම් වෙච්ච විදියට එයා සංස්කරණය කරගත්ත විදියට ඒ සංඥාව එනකොට මනසේ මනෝ සංඥාව පෙර සංඥාව ඇති වෙනවා. පෙර සංඥාවෙන් බල්ලා හිතේ නිර්මාණය වෙනවා. අර බල්ලගේ රූපේ දකිනකොටම ඒ බල්ලගේ ඒ වර්ණයට අදාළ නාමය, ප්‍රඥප්තිය ඒව මනසේ ආවර්ජනා වෙනවා. ඒ ශබ්දේ සිහි වෙනවා. ගන්ධයේ අත්දැකීම තුනක් ගන්ධස් සිහි වෙනවා. රසයේ අත්දැකීමක් තුන රසස් සිහි වෙනවා. බල්ල ස්පර්ශ කළා ස්පර්ශයේ අත්දැකීමක් තිබුණා නම් ඒ දත්‍යයත් එනවා. එතකොට පංච ඉන්ද්‍රියන්ගෙන්ම දත්ත තොරතුරු අවදි වෙනවා මනස. එතකොට ඒ මනසේ හදාගත්ත ලෝකය ඇත්තටම තියෙන ලෝකයක්ද විඥාණයෙන් සංස්කරණය වෙච්ච බොරු ලෝකයක්ද? විඥානයේ සංස්කරණය වෙච්ච ලෝකයක්. දැන් අපි රැවටිලා ඉන්නේ පින්වත්නි ওই විඥානයේ මවල දුන්නු බොරු ලෝකෙට. ඒක තමයි භාගතුන් වහන්සේ සිහිනයක් වගේ කියලා කියන්නේ. විඥානං මායූපපංච විඥානේ මායාව කියලා පෙන්වන්නේ මායාවක්, සිහිනයක්, මිරිඟුවක් වගේ දකින්න කියලා කියන්නේ ඒක. එහෙම දැක්කොත් තමයි අර මනසේ මැවෙන දෙයට වටිනාකම බිඳ වැටෙන්නේ.
අපට දැන් වෙලා තියෙන්නේ සංස්කරණයේ වෙච්ච ලෝකයේ ඇත්ත කියලා අපි පිළිගත්ත බවක් තියෙනවා. ඒ පිළි අරගෙන ඒක බාහිරයට ගැට ගහලා භෞතිකෙත් ඒක ඇත්ත කරගෙන භෞතික ලෝකෙත් මනෝමයෙන් ඇත්ත කරන් ඉන්නේ අපි. ඉතින් අන්න එහෙම අන්තවල අපි මානසිකව හිර වෙලා තියෙනවා. මෙන්න මේ මානසිකව අන්ත තුල හිරවීම නිසා තමයි අපිට මේ මනසේ මේ ගැටේ ලියා ගන්න බැරි. ඒ නිසාම තමයි අවිද්‍යාවෙන් මේක යථාර්ථයේ වැහිලා තියෙන නිසා අපි මේ ලෝකෙට වටිනාකමක් මනසින් දීලා තණ්හාවෙන් බන්ධනය වෙලා තියෙනවා. වටිනාකමක් දීලා තියෙනවා. ඒ නිසා සාපේක්ෂය තුළ ප්‍රියාප්‍රිය භාවයක් ගොඩ නැගිලා තියෙනවා. ඒ සාපේක්ෂ චින්තනයක් හැදිලා තියෙනවා. ඒ තුළ අපිට සාපේක්ෂව නොඑක් චින්තනයක් ගොඩ නැගිලා තියෙනවා. ඒ තුළ අපි මේ අන්ත දෙකක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ තුළ අපිට මේ මැද කියන එක සම්මාදිට්ඨිය කියන එක නැති වෙලා තියෙනවා. මජ්ජේ ඥානෙ නැති වෙලා තියෙනවා. ඒ නිසා අපිට අවිද්‍යාවෙන් සත්‍ය වැහිලා ගියා. තණ්හාවෙන් බන්ධනය වෙච්ච නිසා උපාදානය වෙලා මේ කර්ම භවය කියන එකක් හැදෙනවා. කර්ම භවය. ඒක පුඤ්ඤාභි වෙන්න පුළුවන්, අපුඤ්ඤාභි ආනෙන්ජාභි වශයෙන් මේක යලි විපාක පිණිස පංචස්කන්ධය අර සංකතං අபிසංකරොන්ති इति කෝබික්කවේ තස්මා සංකාරාති උච්චති. මේ සංකතයේ පංචස්කන්ධයේ යලි සංස්කරණය වෙන විදියට දායාද වෙන විදියට මේ චක්‍රයක් හැදිලා තියෙනවා. ඒක හදලා තියෙන්නේ අවිද්‍යාවෙන්. ඇත්ත නොපෙනීමෙන්. හැබැයි ඇත්ත දර්ශනීය වුණාට පස්සේ චක්‍රය කැඩෙනවා. අර සංස්කරණය වෙන එක නතර වෙනවා. එතකොට මෙන්න මෙහෙම එතකොට යලි පංචස්කන්ධය දායාද වෙනකොට යලි ජරා මරණ. ශෝක පරිදේව දුක් දුන්නස්. එතකොට අවිද්‍යාව දුරු කරන තාක්කල් මේ ජරා මරණ වලින් අත මිදෙන්න බෑ. යලි මේ සංස්කරණේ නවත්තන්න බෑ. කර්ම සකස් වීම නවත්තන්න බෑ. තණ්හා යෙදෙන එක නවත්තන්න බෑ අවිද්‍යාව දුරු නොකොට. එහෙනම් අපිට අවිද්‍යාව දුරු කිරීම තමයි අවිද්‍යාව තමයි මේ දුකට තියෙන මූල හේතුව. එතකොට මූල හේතුව දැන් අපි ලෙඩකට බෙහෙත් කරත් රෝග නිදානය හොයාගෙන ගිහිල්ලා මූලයටම බෙහෙත කරොත් මේක නිට්ටාවටම හොද කරගන්න පුළුවන්. ඒ වගේ තමයි මේ සංසාර රෝගෙට තියෙන මූලම හේතුව තමයි අවිද්‍යාව. එතකොට මෙන්න මේ අවිද්‍යාව මනස තුළ තෝරා ගැනීම තුලින් තමයි මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන්කම තියෙන්නේ. එහෙනම් අපි මෙතන සත්‍ය අවබෝධය කරා යන්න ඕන. ඉතින් අන්න ඒ සඳහා තමයි මර පෙන්වන්නේ දැන් බල්ලෙක් බුරනකොට කනයි ශබ්දයයි සෝත විඥානයයි වැය වෙලා සද්ද සංඥාවක් ඇති වෙනවා. ඒ සද්ද සංඥාවෙන් හිතේ මනසේ බල්ලෙක් මැවෙනවා. ඔන්න බලන්න. දැන් අපි හිතුව මේ මොහොතේ බල්ලෙක් බුරනවා කියලා සද්දයක් ඇහෙනවා. ඇහෙනකොට හිතේ බල්ලෙක් මැවෙනවා. දැන් මැවෙන තැන මනදම් පටිච්ච මනෝවිඤ්ඤාණ මට්ටමින් මැවෙන බල්ලෙක් ඉන්නවා. ඇත්තට මේ මනසේ මැවෙන බල්ලා අර බාහිරේ බුරන බල්ලද? එහෙනම් මනසෙන් මැවුණු තැන ඇත්තටම බල්ලෙක් එතන ඉන්නවද? එතනත් හටගෙන නැහැ. හැබැයි ඇහෙන බවක් ඊට අනුව ප්‍රෝග්‍රෑම් වෙච්ච මනස තුල බල්ලෙක් මැවෙනවා. ඒ ඇහෙන තැනත් මැවෙන තැනත් පටිච්ච සමුප්පන්නව සිද්ධ වෙනවා. ඒක පටිසමුප්පන්න සිද්ධියක්. හැබැයි ඔබට නුවණක් තියෙන්න ඕන. මේ ඇහෙන තැනවත් මැවෙන තැනවත් බල්ලෙක් හටගෙනම නැහැ කියලා. හටගෙනම නැහැ. අනුපාදයි. හැබැයි ඒක තේරුම් ගත්තයි කියලා මනසේ මැවෙන එක නතර වෙන්නේ නැහැ. ඒක දිගට ප්‍රෝග්‍රෑම් වෙච්ච විදිහට මැවි යනවා. හැබැයි කොච්චර මැවුනත් මැවුණු තැන බල්ලා නැහැ. කොච්චර පාරේ දවල් 12ට යනකොට අර ග්‍රීස්ම වෙලාවේ වතුර වගේ පාරේ පෙනුනට වතුර තියෙනවද එතන? නෑනේ. ඒ වතුර වගේ පෙනුනට වතුර නෑ. ඒක මිරිඟුව. ඒක මිරිඟුවක්. හැබැයි වතුර වගේ පේන්නේ නැද්ද? පේනවා. හැබැයි වතුර තියෙනවද? නෑ. ඉතින් බල්ලෙක් හිතේ අර විදියට අර අපේ පොඩි කාලේ ඉඳලා දාගත්ත දත තොරතුරුත් එක්ක හිතේ බල්ලෙක් මැවෙන තැන බල්ලා ඉන්නවද? ඇහෙන මට්ටේ කනයි ශබ්දයයි තනි කරලා ගත්තොත් ඒ ශබ්දයේ එතන බල්ලෙක් ඉන්නවද? එතනත් නෑ. සෝත ධාතු, සද්ද ධාතු. ඇහෙන තැනක් බල්ලෙක් නෑ. සෝත ධාතු, ශබ්ද ධාතු. එතන සද්ද සංඥාවක් විතරයි. මනසේ මැවෙන තැන ගත්තත් එතනත් එහෙම දෙයක් නෑ. මන විඥාණයෙන් මවල පෙන්නන එකක් තියෙනවා. ඒක හීනයක් වගේ.
ඒ මනසේ මැවෙන එක පින්වත්නි අපි හිතමු අපි යම්කිසි ගමනක් යනවා. පාරක යනවා. බල්ලෙක් අපිට එලවගෙන එනවා. අපි දුවලා යනවා. දුවලා ගිහිල්ලා ගහකට හරි නැගලා බේරෙනවා. එහෙම නැත්නම් බල්ලා ඇවිල්ලා එකපාරට අපේ කකුල කනවා. කනකොටම හැරෙනවා. දැන් අපි පාරේ ඇවිදගෙන ගියා. මහා නපුරු බල්ලෙක් අපිව එලගෙන ඇවිල්ලා අපි දිවනවා. අපේ පස්සෙන් බල්ලා එලවගෙන ඇවිල්ලා අපේ කකුල කෑවා. කනකොටම හැරුණා. දැන් ඇහැරෙනකොට දැන් අර ගියපු පාර තියනවද? දැන් ඇහැරිලා කල්පනා කරනවා අර පාරේ ගියපු කෙනා ඉන්නවද? කෙනත් නැහැ. එතකොට එලවගෙන ආපු බල්ලත් නැහැ. එතකොට මොකක්ද ඒක? එතකොට ඒක හීනයක්. හීනයක්. එතකොට ඒ ගියපු කෙනත් නැහැ, ගියපු පාරත් නැහැ, එලවගෙන ආපු බල්ලත් නැහැ හැරෙනකොට. එතකොට මේ අත්දැකීම තියෙන ඔක්කොම මනෝවිඤ්ඤාණේ හීනේ නේද? හීනේ තුල. අර ওই දැන් අපිට මනස තුල මැවෙන එකත් පින්වත්නි අර හීනයයි මනසේ මේව ඇහැස් අරගෙන ඉන්නකොට සිහියෙන් ඉන්නකොට මැවෙන එකයි දෙකම එකයි. දැන් අපිට බුරනකොට බල්ලෙක් හිතේ මැවෙනකොට ඒ මැවෙන තැන බල්ල නෑ නේද? අර හීනෙත් බල්ල ඉන්නවද? හීනෙත් බල්ල නෑ. එතකොට දැන් මනසේ මැවෙන එක ඇස් අරගෙන සිහියෙන් ඉන්නකොට අවදි වෙලා ඉන්නකොට මනසේ මැවෙන බල්ලා ඉන්නවද එතන? ඒකත් අර හීනෙන් මැවුණු බල්ල හා සමානයිම නේද? අන්න ඒකයි තෝරගන්න ඕනේ. එහෙම තෝරගත්තොත් හීනෙන් මැවෙන බල්ලයි ඇස් අරගෙන ඉන්නකොට ඇහැරලා ඉන්නකොට මනසේ විඥානයේ තුන මැවෙන බල්ලයි ඒ දෙකේම බල්ල නෑ නේද හිතේ? බල්ලෙක් නෙමෙයි උපමාවෙන් කියන්නේ. හොඳ උපමාවක් නැතුව මේක කියන්න බෑ. මොකක් හරි නිමිත්තක් ගන්න ඕන. අරමුණක් ගන්න ඕන. දැන් බල්ලෙක් නෙමෙයි දැහත් වට්ටිය උනත් මේසෙ උනත් අර දොර මේ පිටි මේ ලයිට් කැමරා ඕන එකක් අරගෙන කියත හැකි. ඕනම ආරම්භණයක් මේකට අපිට අපේ අත්දැකීමක් අපිට දැකපු රූපයක් අහපු ශබ්දයක් විඳපු ගඳ සුවඳක් විඳපු රසයක් අපිට කයට දැනෙච්ච පහසක් ඕනම ආරම්භණයක් අරගෙන හිතට දැනෙන අත්දැකීමක් ඕනම දෙයක් අරගෙන සිද්ධියක් කතාවක් අරගෙන පැහැදිලි කරන්න පුළුවන් ඕනම තැනකින්. ඒ ධර්මයේ කියන්න පුළුවන්. එතකොට නමුත් අපි මේ අපිට කාටත් තේරෙන ආකාරයෙන් මේ උපමාවක් අරගෙන කියන්නේ වටහා ගැනීමේ පහසුව සඳහා. නැත්නම් මේක කියන්නත් බෑ. උපමාවක් නැතුව ධර්ම කියන්න බෑ. ඒ නිමිත්තක් කරගන්න නිමිත්තක් නැතුව උපමාවක් නැතුව මේ ධහම පැහැදිලි කරන්න බෑ. එතකොට දැන් ඔබට නුවණට ඔබට විමර්ශනය කරනකොට ඔබේ නුවණට දැනෙන්න ඕන අර හීනෙන් දැකපු බල්ලයි මනසේම වෙන බල්ලයි දෙන්නම එතන මැවුනට දෙන්නම නෑනේ. හීනෙන් නැති වුණා වගේ මනසේම වෙන තැනත් ඇත්තට විඥාණයෙන් මැවිලා පෙනෙන දෙයක් කියලා ඔබේ නුවණට දැනෙන්න ඕන. අන්නේ දැනීම තුල ඔය ඒ දැනීම වගේ තමයි මනසට මැවෙන සියලුම දේවල්. දැන් අහස, ඉර හඳ, අම්මා තාත්තා, මහ පොළොව, තමන් සීකර ගහකොළ මුහුද, ඔහොම සිහි කරගත්තොත් ඕනම දෙයක් සිහි කරන්න. ඒ සිහි කරන හැම දෙයක්ම මනසේ මැවෙන විඥානයේ මැවෙන මායාවල් වගේ. එතකොට මේ මායාකාරී ලෝකෙකනේ අපි ජීවත් වෙන්නේ. මායාවක් තුල තමයි අපි ජීවත් වෙන්නේ එතකොට. මායාවක් පස්සේ තමයි අපි යන්නේ. මිරිඟුවක් පස්සේ යන්නේ. මායාවක් පස්සේ යන්නේ. එතකොට මේ මැවෙන කිසිම දෙයක ඇත්තක් වටිනාකමක් හරයක් යථාර්ථයක් තියෙනවද? හරයක් නෑ නේද? හිතේ මැවෙන කිසිම දෙයක හරයක් වටිනාකමක් නෑ. ඔක්කොම සංකතයි, අනිත්‍යයි, සංකතයි, පටිච්ච සමුප්පන්නයි. ඒ කිසිම මැවෙන දෙයක් මැවෙන තැන නෑ. ඔක්කොම හීනයක් වගේ. එතකොට මුළු ජීවිතේම ඩ්‍රීම් එකක් හීනයක්. මුළු අපි අවුරුදු 60 70 මනුස්ස ලෝකේ ජීවත් වෙනවා කියමු. මේ අවුරුදු 60 70ෙම අපි දකින්නේ මොකද්ද? හීන නේද? හීන දකින්නේ. ඉතින් ওই හීනෙන් පැනලා යන්න පුළුවන්ද? බෑනේ. ওই හීනෙන් මිදෙන්න පුළුවන්ද? බෑ. හීනේ තුලම තමයි ජීවත් වෙන්න වෙන්නේ. හැබැයි හීනේ තුල හීනේ සැබෑවක් කරගෙන ජීවත් වුණොත් හීනේ ඇත්ත කරගෙන ජීවත් කරොත් දුක එනවා. අර බල්ල දුවගෙන එනකොට ඒක ඇත්ත වුණ නිසා නේද බල්ලෙක් දුවගෙන එනවයි කියලා අපට තේරෙන නිසා නේද අපි බය වෙලා දිව්වේ. හැබැයි ওই දුවනකොට බල්ල එලවන් එනකොට අපි නුවණක් තිබුණොත් ওই එලවන් එන බල්ලා නැති බල්ලෙක් කොතන ওই විඥානේ මැවිච්ච දෙයක් කියන එක අපි තෝරගත්තොත් අපි බය වෙයිද? දුවයිද? දුවන්නේ බය වෙන්නේ. එතකොට ඒක ඇත්ත දකින්නකොට දුර වෙලා තියෙන හීනේ නතර වෙන එක නෙවෙයි දුක නතර වෙන එක.
ඒක ඒ හීනෙට රැවටීම මත වෙලා තියෙන්නේ මොකද්ද? දුක එන එක රැවටී බය වෙලා දිව්වා. එතකොට ඒ රැවටීම මත කෙලෙස් මනෝභාවයන් තුලින් පීඩණයටපත් වෙනවා. එතන ඇත්ත දර්ශනය වෙනකොටත් හීනේ දිගටම යනවා. හැබැයි දර්ශනය වෙන තුල හීනේට හීනේ හැටියට තේරුම් අරගෙන හීනේ දැකගෙන ඉන්නවා. හැබැයි බය වෙන්නේ නුවණක් තියෙනවා මේක බොරුවක් කියලා. එතකොට මේ නුවණ පහල කර ගැනීමෙන් වෙන්නේ මොකද්ද? කෙලෙස් ගංගාව තණ්හාව නතර වීමයි. ඒක රැවටීම මත මොකද වෙන්නේ? කෙලෙස් ගංගාව ගලාගෙන යනවා. උපාදාන වෙනවා. කර්ම සකස් වෙනවා. යලි යලි මේක දායාද වෙන විදිහට යලි යලිම සීනයක් තුලම පටලැවිලා යනවා. එතකොට මේ යථාර්ථයේ තෝරා ගැනීම තුල සිද්ධ වෙන්නේ මොකද්ද? අපි ඒකේ ඇත්ත ස්වභාවය තෝරාගෙන දුක නූපදින විදියට සත්‍ය දර්ශනය වේ. සත්‍ය දර්ශනය වීමෙන් දුක උපදින්නේ නැහැ. සත්‍ය දර්ශනය නොවීමෙන් රැවටෙනවා. රැවටීම නිසා තණ්හාවෙන් බැඳෙනවා, දුක එනවා. කෙලෙස් දහදැවිලි එනවා, ශෝක පරිදේව දුක් දුන්නස් කෙලවරක් නෑ. දැන් පේන් තේරෙනව නේද? ඇත්ත දර්ශනය වෙනකොට හැබැයි හීනේ නතර වෙන්නේ නැහැ. හීනේ යනවා දිගටම. හොඳයි ඇත්ත පෙනුනත් ඇත්ත නොපෙනුනත් හීනේ දිගටම යනවා. කතන්දරේ යනවා දිගට චිත්‍රපටිය වගේ ඒක යනවා. ප්‍රෝග්‍රෑම් වෙච්ච විදියනේ. ඒක නතර කරන්න හදන්න එපා. ඒක නතර වෙන්නේ දැන් අපිට සද්දයක් ඇහුනොත් ඒ සද්දයට අදාළ තොරතුරු ටික අපි දාගත්ත දත්ත තොරතුරු මතකයන් වලට අනුව අපි දැන කියාගත්ත දේවල් වලට අනුව ඒ දත්ත තොරතුරු හිතේ සිහිපත් වෙනවා මැවෙනවා. ඒක නතර කරන්න බෑ. හැබැයි අපිට මේ මැවෙන දෙයත් එක්ක රැවටීමක් තියෙනවා. රැවටීම දුරු කරන්න පුළුවන්. රැවටීම විතරයි. රැවටීම දුරු වීමෙන් ඒකට තියෙන ඒ ආරම්භණයත් එක්ක දුකයි නතර වෙන්නේ. රැවටුනොත් මොකද වෙන්නේ? ඒත් අර මැවෙන දේවල් සිද්ධ වෙන ප්‍රෝග්‍රෑම් වෙච්ච විදියටම එතකොට දුකත් එක්ක තමයි යන්නේ. ශෝක පරිදේව දුක් දුන්නස් එක්ක කෙලෙස් 1000 දැවිලි එක්ක තමයි යන්නේ. එතකොට කර්ම රැස් වෙනවා, තණ්හාව යෙදෙනවා. එතකොට මෙන්න මේ දැන් එක ආරම්මනේ දැන් බල්ලෙක් හිතේ මැවෙන තැන බල්ලෙක් බුරනකොට සද්දයක් ඇහෙනකොට ඇහෙන තැනත් බල්ලා හටගෙනම නැමේ කියන එක හරි ගැඹුරුයි. හොඳ නුවණින් විමර්ශනය කරලමයි මේක තෝරගන්න ඕනේ. ලේසි පහසු නෑ මේ කියන එක අල්ලන්න. මේක නුවණින් විමර්ශනය කළා නුවණටම දැනෙන එකක් මිසක මේක සාපේක්ෂ දැනුමකින්වත් මේක අල්ලන්න බෑ. සාපේක්ෂ දැනුමත් අවිද්‍යා භූමියේ තියෙන එකක්. අපි හදාගත්ත දැනුමක් තියෙනෝනේ තර්ක කරලා අපි යමක් තෝරගන්න වීරිය කරනෝනේ. ඒකත් අවිද්‍යා භූමියෙන්ම හැදිච්ච එකක්. ඒකයි මෙතන තෝරගන්න තියෙන අපොහසත් භාවය, අමාරු බව. එතකොට මේ ඇහෙන දේ තමන්ට ස්වාධීනව තමන් නුවණින් අහගෙන ඉන්නකොට තමන්ගේ ඥානයට බුද්ධියට හදවතට දැනෙන්න ඕන. මේ ධහම දැනෙන්නේ හදවතට. මේ ධහම දැනෙන්නේ අර අපි හදාගත්ත કૃතිම බුද්ධියට නෙවෙයි. ඒක ස්වභාවිකව විවෘතව ශ්‍රවණය අවංකව විවෘතව ශ්‍රවණය කරන කෙනෙකුට හදවතට මේ ධහම දැනෙන එකක් තියෙනවා. එහෙම දැනෙන. එහෙම නැතුව අපි දැන් අපි යමක් ඇහුවට පස්සේ අපි කරන්නේ මොකද? අපේ ඒ ඇහෙන දෙයත් එක්ක අපේ පෙර දැනුම මතකයන් දත්ත තොරතුරු අවදි කරගෙන ඒක අර්ථකථනය කරන්න යනෝනේ අපේ දැනුමේ. අපි තියෙන දේවල් ආදේශ කර බලන්න යනවා. එතකොට අපිට වෙනම ඒ කියන දේ පිළිබඳව අපට එන අර්ථකථනය කෙනාගේ දැනුමට වෙනස් වෙනවා. එතකොට මොකද වෙන්නේ? එහෙම මේ ධහම අල්ලන්න බෑ. එහෙම අපට සාපේක්ෂ දැනුමක් තර්ක කරලා හදාගත හැකි. සාපේක්ෂ දැනුමක්. ඒ සාපේක්ෂ දැනුම අභිභව මේක ප්‍රඥාවට දැනෙන එකක්. නුවණට දැනෙන එකක්. එතකොට ඔබට දැනෙන්න ඕන මේ කියන කාරණා අහගෙන ඉන්නකොට ඔබට දැනෙන්න ඕන අර බල්ලෙක් බුරනකොට කනට සද්දයක් ඇහෙන්නේ. ඇහෙන තැනත් බල්ලා හටගෙනම නැති බවත් නුවණට හදවතට දැනෙන්න ඕන. ඒ සද්දේට අනුව මනසේ බල්ලෙක් මැවෙනවා. මැවෙන බව නතර කරන්න බෑ. හැබැයි මැවෙන තැනත් මනෝරූපයක් මිසක පෙර දත තොරතුරින් හදාගත්ත මනසේ චිත්‍රණය වෙච්ච දෙයක් මිස එතනත් හටගත්ත බල්ලෙක් නෑ. හැබැයි පන පෝල විඥානයේ මවල පෙන්නනවා. ඇත්ත වගේම පන පෝල සජීවී වගේ පෙන්නනවා. හැබැයි මේ පෙන්නුවට ඒක මහා මූලික බොරුවක්, මායාවක්, මිරිඟුවක්, හීනයක්. එතකොට මේ පේන දේ ඇත්තක් නෙවෙයි. අර මිරිඟුව වගේ එකක්, මාය සිහිනයක් වගේ එකක්, සිහිනයක වගේ එකක්. ආන්න එහෙම මනසේ මැවෙන දේවල් තෝරගන්න ඕන. රූපය හරහා, සද්දය හරහා, ගන්ධය, රසය, පහස හරහා ඒක තෝරගන්න ඕන. දැන් අපි හිතමු මේ උදාහරණේ පුටුව. දැන් පුටුවේ වාඩි වෙලා ඉන්නෝනේ අපි හැමෝම. දැන් එතකොට වාඩි වෙලා ඉන්න පුටුව අරමුණු කරගත්තාම කය දැන් පුටුවට තද වෙලා තියෙනෝනේ.
එතකොට පුටුවක වාඩි වෙලා ඉන්න බව පුටුව හිතේ මැවෙන්නේ නැද්ද? මැවෙනවනේ. එතකොට ওই පුටුව ඔබට මැවෙන්නේ කාය විඤ්ඤාණයේද මනෝ විඤ්ඤාණයේද? එතකොට පුටුව මැවෙන්නේ මනෝ විඤ්ඤාණයට. කාය විඤ්ඤාණයට පුටුවක් මැවෙනවද? කය දන්නවද පුටුව කියලා? පුටුව දන්නවද කය කියලා? නෑනේ. කායට එහෙම දැනීමක් නෑ. කාය විඤ්ඤාණය හැබැයි සුඛ සහගත දුක්ඛ සහගත වෙන්න පුළුවන් ස්පර්ශය අනුව. හැබැයි කාය විඤ්ඤාණයට ප්‍රඥප්ති නැහැ පුටුව කියලා. කාය විඤ්ඤාණයේ දැනෙන බවක් තියෙන සුඛ වශයෙන් දුක්ඛ වශයෙන් හරි. හැබැයි ඒ දැනෙන දෙයට අදාළ රූපෙම වෙන්නේ කොහෙද? මනසේ. එතකොට මනසේ මැවෙන රූපය මැවෙන තැන පුටුව තියෙනවද? දැන් එතකොට ඕගොල්ලෝ මැවෙන්නේ කොහෙද වාඩි වෙලා ඉන්නේ තුන? ඉන්නේ කොහෙද? මනසේ මැවෙන පුටුවත් බොරුවක් වුණොත් පුටුව අතුරුදහන් වෙනවා වගේ දැනෙන්නේ නැද්ද? පුටුව නිකන් අනුප්පාදයට යනවා වගේ දැනෙන්නේ නැද්ද හිතට? පුටුව හටගෙන නැහැ කියලා. අහන්න ඒ වගේ දැන් පේනව නේද සාපේක්ෂව හැදෙන ඊට පස්සේ අපි යලි සාපේක්ෂ චින්තනයට අපි බැස ගන්නවා. බැසගත්ත ගමන් මෙහි පුටුවක් තියෙන ඒකේ මං වාඩි වෙලා ඉන්නවා කියලා තමයි හිතෙන්නේ ඊට පස්සේ. හැබැයි ප්‍රඥාවට අවදි වෙන තැන ඔබට එළියෙන් පුටුවක් හම්බ වෙන්නේ නැහැ. පුටුවේ වාඩි වෙලා ඉන්න කෙනා හම්බ වෙන්නේත් නැහැ. මනසෙන් මැවෙනව පුටුවක්. හැබැයි මැවෙන තැනත් පුටුවක් හමු වෙන්නේ නැහැ. හැබැයි මැවෙනවා. මැවෙන එක විඥාණයෙන් මවල පෙන්න හීනයක් වගේ. එතකොට මේ සමස්තේම නිරෝධයට යන බවක් පේන්නේ නැද්ද? සමස්තේම ශුන්‍ය වෙලා යනවා. ඒ ශුන්්‍යත චේතෝ විමුක්තිය නිර්වාණය අරමුණු වෙන එකක් ඒක. නිර්වාණ ධාතුව අරමුණු වෙන්නේ ශුන්්‍යත වශයෙන්. නිර්වාණ ධාතුව අරමුණු වෙන්නේ අපනිහිත වශයෙන්. නිර්වාණ ධාතුවේ අනිමිත්ත වශයෙන් තමයි නිවන අරමුණු වෙන්නේ. ඒ අරමුණු වෙන තැන න පඨවි න ආපෝ න තේජෝ න වායෝ සතර මහා ධාතු එතෙන්ට අරමුණු වෙන්නේ නැහැ. න පඨවි න ආපෝ න තේජෝ න වායෝ න ආකාසඤ්ඤ විඤ්ඤාණත න අකින්චඤ්ඤා නේව සංඥා නාසඤ්ඤායතන නායන් ලෝකෝ න පරලෝකෝ න ඔබේ සම්දිම සූර්යයා කියලා ඔහම තියෙන විග්‍රහ කළ නිර්වාණය අරමුණු වෙන්නේ නැති තැන් ස්වභාවය. දැන් එතකොට මේ පුටුව කියන එක දැන් මේ කයට ස්පර්ශ වෙන තැනත් කයට අරමුණු වෙන්නේත් නෑ පුටුවක්. මොකද මනසට අරමුණු මැවෙනවා. හැබැයි කයට දැනෙන එකයි මනසට මැවෙන එකයි නතර වෙලා නෑ. හැබැයි මේ දෙක දිගට යනවා. හැබැයි එහෙම වුණාට නුවණට තමයි මනසේ මැවෙන එක තැන පුටුවක් හටගෙන නෑ කියන එක නුවණින් තමයි අරමුණු වෙන්නේ අනිමිත්ත අපනිහිත ශුන්්‍යත. දැන් තේරුම් නිර්වාණය අරමුණු වෙන්නේ නැටි. අන්න විද්‍යාව මජ්ජේ ඥානය කියන්නේ ඒ වගේ තැනකට. විස්තාතිශය ගැඹුරුයි. හැබැයි ඒක නුවණින් තේරුම් ගත්තට පස්සේ මේ තේරුම් ගත්තට පස්සේ කියන අපි සාපේක්ෂ මේ දර්ශනයට එනකොට මෙහි පුටුවක් තියෙනවා පුටුවේ වාඩි වෙලා ඉන්නවා මම. සම්මුතියේ ඒ ක්‍රියාවලිය යනවා දිගටම. ඒක නතර වෙන්නේ නැහැ. ඒක අපි සම්මතයේ සාපේක්ෂව හිතලා ජීවත් වෙන්නේ මේ කය හසුරවන්න ඉරියව් හසුරවන්න බෑනේ සාපේක්ෂේ නැතුව හිතන්න නැතුව. එතකොට අපි සාපේක්ෂව දැනෙන එක වෙනම සාපේක්ෂ නුවණ සම්මතිය සත්‍යයක් ඒක. හැබැයි කෙලෙස් සංසිඳවන්න ඒකට බෑ. කෙලෙස් දුරු කරන්න දුක නැති කරන්න සාපේක්ෂ චින්තනයට බෑ. ඒකෙන් ජීවත් වීම සඳහා මේ සාපේක්ෂව හිතලා කටයුතු කරන්නේ. හැබැයි කෙලෙස් සංසිඳවන්නේ තණ්හාව දුරු කරන්නේ කර්මස්සේ කරන්නේ නිවන් දකින්නේ නිර්පේක්ෂක ඥානයකින්. ඒකත්වයක්පත් වෙන්නේ මනස. අනිමිත්ත අපනිහිත ශුන්්‍යත කියන චේතෝ විමුක්ති කොට නැගෙනවා. සතර මහා ධාතු අරමුණු වෙන්නේ නැති ඥාන දර්ශනයක් තියෙනවා. සතර මහා ධාතුවෙන් මිදිලා ඉන්න නුවණක් තියෙනවා. ආන්න එතකොට මේ මිදෙනවයි කියන්නේ සතර මහා ධාතුව පරිහරණය වෙන්නේ නැහැ කියන එක නෙවෙයි නුවණින් මිදෙන තැනක් තියෙනවා. අරමුණු වෙන්නේ නැති තැනක් තියෙනවා. ඕ නාම රූප දෙකක පටිච්චසමුප්පන්න ක්‍රියාවලියක් තියෙනවා. ඒ නාම රූප ටිකක් තියෙන සත්වයේ පුජ්‍යලේක ආත්මයක් නැහැ. ආත්ම සංකල්පේ බොරුවක් කියන එකයි නුවණට දැනෙන්නේ හැබැයි. එහෙම දැනෙනකොට පින්වත්නි අන්නේ ඥානෙට දර්ශනයටපත් වෙනකොට ඔබට දැන් මනසේ අයේ යථාර්ථයේ අනිමිත්ත අපනිහිත ශුන්්‍යත චේතෝ විමුක්තිය අනුපාද නිරෝධය මනසට දර්ශනීය වෙනකොට ඒ නුවණට දර්ශනීය වෙනකොට එතකොට අවිජ්ජාවෙන් සංස්කරණයක් මනසේ සිද්ධ වෙන්නේ නැහැ. එතකොට සංස්කරණය කරන දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. සිත විසංකාර වෙනවා. සංස්කරණය නෙවෙයි වෙන්නේ විසංකාර පටිසෝත. එතකොට විඥානයේ මායාව අහුවෙලා ඉවරයි මැජික් එක අල්ලගෙන ඉන්නේ. එතකොට විඥානේ පෝෂණය වෙන්නේ නැහැ. විඥානේ වැඩෙන්නේ නැහැ. විඥානේ තණ්හාවෙන් තෙත් වෙවි රූපේ තුල වේදනා තුල සංඥා තුල සංකාරය තුල විඥානේ වැඩෙනවා. ගහක් වගේ වැඩෙන එකක් ඒක. වර්ධනය වෙන පෝෂණය වෙන. අර දර්ශනයේ දැක්කට පස්සේ මේක රූපේ තුල වැඩෙන්නේ නැහැ. වේදනා තුල සංඥා තුල සංකාරය තුල වැඩෙන්නේ නැහැ. තණ්හාවෙන් තෙත් වෙන්නේ නැහැ. අන්න විඥානේ නිරෝධයට යනවා. නාම රූප විඥානේ පත්‍යා නාම රූපන්නේ විඥාන නිරෝධයට යනකොට නාම රූප නිරෝධයි. බැස ගන්නෑ.
එතකොට මේ ඇහැ කන නාසය දිව ශරීරයේ මන ආයතන නිරෝධය තමයි අත්දකින්නේ. සලායතන නිරෝධෝ නිබ්බාන. සලායතනයන්ගේ නිරෝධය තමයි නිර්වාණය කියන්නේ. ඇහි නිරෝධය. අන්න එහෙම අපට ඒ දර්ශනය තුළින් මේ ඇහි නිරෝධය අපට ප්‍රායෝගිකව අත්දකින්න පුළුවන් වෙනවා. කනේ නිරෝධය, නාසයේ නිරෝධය, දිවේ නිරෝධය, කයේ නිරෝධය, මනසේ නිරෝධය, අපට ආයතන හයේ නිරෝධය අපට දර්ශනය වුණා නම් අපට ඥාන දර්ශනයට නිර්වාණය මේ මොහොතේ අත්දකින්න. එතකොට ඒ ඥාන දර්ශනයේ ඇති ශ්‍රාවකයා නිර්වාණය අරමුණක් පාසා අත්දකින්න. නිවන් දකින්න. ජනසීම දකි නිරෝධය අත්දකින්න. නාම රූප නිරෝධ වෙනකොට පස්ස වේදනා තණ්හා උපාදාන නිරෝධයි. පින් පව් ආනෙන්ජ කර්ම නිරෝධය. ඒ කර්ම සකස් වෙන්නේ නැහැ. කර්ම සකස් වෙන්න හේතු අවිද්‍යා තණ්හා උපාදාන යෙදෙන්නේ. එතකොට පින් පව් ආනෙන්ජ කර්ම සකස් වෙන්නේ භව නිරෝධයක් වෙන්නේ. භව නිරෝධෝ නිබ්බාන. ඒ භව නිරෝධයේද නිර්වාණයයි කියලා පෙන්නන්නේ. භව නිරෝධය වෙනකොට අන්න ජාතිය, ජරාව, ව්‍යාධිය, මරණය, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්, උපායාස, ලෝභ, දේශ, මොහ මේ කෙලෙස් 1000 දැවිලි කායික දුක්, මානසික දුක්, කෙලෙස් 1000 දැවිලි සමස්ත දුක් කැළම නිරෝධයට යනවා. ඒ දර්ශනයේ සමස්ත දුකම නිරෝධ. එතකොට මේ නිරෝධ වෙන්නේ මේ මරණින් පස්සේ වෙන එකක් නෙවෙයි. මේ එහා ලෝකේ ඉඳ හේතු නෙවෙයි. මේ මොහොතේ මේ සිද්ධ වෙන අවිද්‍යාව, තණ්හා, උපාදාන කර්ම, ජාති, ජරා, මරණ. දැන් අපි එහෙම නැතුව මේ ජීවිතේ මේ සත්‍ය දැකලා නිර්වාණය හම්බ වෙන්නේ මේ ජරා මරණයෙන් මිදීම හම්බ වෙන්නේ මරණින් පස්සේ කියලා එහෙම එකක් නෙවෙයි. මේ මොහොතේ නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරන්න පුළුවන්. ඒක සාන්දෘෂ්ටිකයි. අකාලිකයි. ඉතින් අන්න එහෙම පින්වත්නි මහා හිතා ගන්න බැරි මහා ආශ්චර්යවත් අద్భుත මහා අසිරිමත් උඩු යටිකුරු වෙන දර්ශනයක් මේ ශාසනයේ තියෙනවා. බුද්ධ ශාසනයේ තියෙන ඒක තමයි පිරිසිදු භාගවත් බුදුරජාණන් වහන්සේගේ අවබෝධඥානය. අවබෝධඥානය. ඒ දැක්මට සමස්ත දුක් කැළම නිරෝධයි. නොදැක්මට සමස්ත දුක් කැළම සමුදය වෙනවා හට ගන්න. දර්ශනයේට නිරෝධයි. දර්ශනේ නැතිකොට හට ගන්න සමුදය වෙනවා. අන්න දුක්ඛ සමුදය වෙන්නේ අවිද්‍යාව නිසා. දර්ශනේ නැතිකොට දුක්ඛ සමුදය වෙනවා. දර්ශනේ ඇති වුණාට පස්සේ දුක්ඛ නිරෝධය එතනම සියල්ලම නිරෝධ වෙලා නිර්වාණයටපත් වෙනවා. එතකොට අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන කියලා චක්‍රය සිහි කරන්නේ. අවිද්‍යා යත්වේ වාසේස විරාග නිරෝධා සංඛාර නිරෝධ. අවිද්‍යා නිරෝධේ සංඛාර නිරෝධය සංඛාර නිරෝධේ විඥාන නිරෝධය ඒ විදිහට තියෙනවා. එතකොට මේක පින්වත්නි අපට අර සරල මට්ටමට අපි මේක අපේ එදිනෙදා ජීවිතයේ අත්දැකීම් එක උපමා උපමේය එක ගලපලා ගත්තාම තමයි මේ පටිච්චසමුප්පාදයේ තෝරගන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම නැත්නම් අපට දැනුම් හරඹයකින් අපිට මේක තෝරගන්න බෑ. දැනුම අවශ්‍යයි, සංඥා ටික අවශ්‍යයි මේක තෝරාගන්න. හැබැයි මේක ජීවිතෙන් තෝරා ගන්න ඕන. එහෙම වුණාම තමයි අපිට මේ කෙලෙස් සංසිඳීමකින් මේක අර කෙලෙස් සංසිඳීමකින් මේක අර්ථවත් වෙන්නේ ජීවිතය තුළ. එතකොට තමයි අපේ ඥාන දර්ශනය අර අන්ත දේ. එතකොට මෙතන මේ දුක් විඳින කෙනෙක් නෑ. පටිච්ච සමුප්පාදව හටගත්ත දුකක් තියෙන. දුක දුරු කරන කෙනෙක් නෑ. පටිච්ච සමුප්පාදව දුරු වෙන දුකක් තියෙන. එතකොට මේක සත්පුජ්‍යලාත්ම සංකල්පයේ බිඳ වැටෙනවා. හේතුම් පටිච්ච සම්භූත හේතුබංගා නිරුද්ධති. යංකින්ච සමුදය ධම්මං සබ්බන්ති නිරෝධය. යම්කිසි හේතුවක් නිසා හටගත් ධර්මයක් හේතු නිරෝධේ නිරෝධයට යන. මෙන්න මෙහෙම ශ්‍රේෂ්ඨ පටිච්ච සමුප්පාද දර්ශනයක් මේ බුද්ධ ශාසනයේ තියෙනවා. අපි තෝරගන්න ඕන. තෙරුවන් සරණ ගිහිල්ලා අපි තෝරගන්න ඕන. එතකොට මේ පටිච්ච සමුප්පාද දර්ශනයේ තුලින් ඔය කිනා දකින්න ඕන. ඒ කිනාට වැටහෙන්න ඕන බුදුරජාණන් වහන්සේ කාන්තේම නිකලෙස් උත්තමයි කියලා. ඒකාන්තෙන් අරහං. ඒකාන්තයෙන් සම්මා සම්බුද්ධයි. ඒකාන්තයෙන් විද්‍යාචරණ සම්පන්නයි. ඒ යෝ පටිච්චසමුප්පාදන් පසිතෝ ධම්මං පස්සේ යමේ ධර්මයේ දැක්ක පටිච්චසමුප්පාදි ධර්මයේ දැකීමෙන් ධර්මයේ දැක් වෙනවා. ධර්මයේ තුලින් අර බුදු ගුණ නමේ යාට විනිවිද පේනවා. බුදුරජාණන් වහන්සේගේ ගුණකාය ඒකාන්තයෙන් අරහං සම්මා සම්බුද්ධ විද්‍යාසන්න සම්පන්න සුගත ලෝකවිදු අනුත්තර පුරිධම්ම සාර්ථී සත්තාදේව මනුස්සානම් බුද්ධෝ භගවා කියන එක වචන මාත්‍රයක් වෙන්නේ නැහැ. එයාට දර්ශනයේ තුලින් ධර්මයේ නැමැති කැඩපතින් බුදුරජාන් වහන්සේගේ ගුණ නමේ විනිවිදව දැනෙනව හදවතට ඥානයට බුද්ධියට. එතකොට බුදුරජාණන් වහන්සේ කෙරෙහි අසීමිත ගෞරවයක් එනෝ. බුද්ධ රත්නයේ සත්‍යයි උන්වහන්සේගේ අවබෝධ ඥානයේ සත්‍යයි කියලා පහදිනවා. අන්න එහෙම ඒක තමයි බුදුරජාන් වහන්සේ කෙරෙහි පහදින ක්‍රමය.
ඒ වගේ මේ ධර්මයේ මනාකොට මේක ආවට කියාපු දේශනා කරපු දේශනාවක් නෙවෙයි. මේ ධර්මයේ මුල යහපත් වූ මැද යහපත් වූ අග යහපත් වූ ආදි කල්යාණම් මජ්ජේ කල්යාණම් පරියෝසాన කල්යාණ. අර්ථ සහිත ව්‍යංජන සහිත පිරිසිදු බ්‍රහ්මචර්යාව තමයි මේ ධර්මයේ තියෙන්නේ. ස්වාක්කාතයි මනාකොට දේශනාවක මේ ධම්මේ ජීවිතේ දකින්න පුළුවන් එකක්. අකාලික ධර්මයක් ඕන මේ කාලයකට අයිති ධර්මයක් නෙවෙයි. ඉර හඳ වගේ විවෘතයි. මේකේ ආගමක් මේ බෞද්ධයන්ට විතරක් නෙවෙයි. මේක ඉරහඳ වගේ විවෘතව ඕනම තැන කතා කරන්න පුළුවන් දහමක්. එහි පස්සිකයි ඕපනයිකයි. තමන්ගේ මේ ආයතන හැමිති නැමැති ජීවිතය තුළින් තමයි මේ දහම ප්‍රකට කරගන්න තියෙන්නේ. ඕපනයික. පච්චත්තම් වේතබ්බෝ විඤ්ඤාණය ඥානවන්තයාගේ ප්‍රඥාවේ තරමට ඒක දැනෙනවා යාට. පච්චත්තම් වේතබ්බෝ විඤ්ඤාණය ඥානවන්තයාගේ ඥානයේ තරමට ඒ ධර්මයේ විශේෂ වෙනව ගෝචර වෙනව අවබෝධ වෙනවා. පච්චත්තම් වේතබ්බෝ විඤ්ඤාණය අන්න ධර්මයේ ගුණහය ප්‍රකට වෙනවා. ආර්ය මහා මේ ධම යමෙක් අවබෝධ කරා නම් සතර මඟ සතර ඵලයටපත් වුණා නම් මේ ශාසනයේ ආර්ය ශ්‍රාවකයෙක් ඒ ආර්ය ශ්‍රාවකයයි කාන්තයෙන් සුපටිපන්නයි. ධර්ම විනයට අනුව කටයුතු කරන රූපේ ආස්වාද ආදීන නිස්සරණ සමුදය වය දන්න ඒ වගේම රාග දෝෂ මෝහ ප්‍රහාණය කරන ප්‍රතිපදාවට පිළිපන්න ධර්මයට විනයට අනුව කටයුතු කරන ඒ ආර්ය ශ්‍රාවකේ කාන්තේ සුපටිපන්නයි. උජුපටිපන්නයි ඥායපටිපන්නයි සාමිචිපටිපන්නයි. ඉතින් මේ විදිහට සංඝ ගුණ 9 පින්වත් හොඳට විනිවිදව වැටහෙනවා ඒ කෙනාට. ඒ වටහාගන්නේ මේ එතකොට බුදු ගුණ 9 වැටහෙන්නේ නුවණට. ධර්මයේ ගුණ 6 වැටහෙන්නේ මේ පටිච්චසමුප්පාදේ හරහා නුවණට. ආර්ය මහා සංඝරත්නයේ ගුණ 9 වැටහෙන්නේ පටිච්ච සමුප්පාදයේ හරහා නුවණට. අන්න ඒකයි මේකේ තියෙන මේක. එතකොට මේ විදිහට පින්වත්නි තුනුරුවන් කෙරෙහි මේ පටිච්චසමුප්පාද දර්ශන ඥානය හරහා යමෙක් බුද්ධ රත්නයේට පැහැදුනා නම් ධර්ම රත්නයේට පැහැදුනා නම් ආර්ය මහා සංඝ රත්නයේට පැහැදුනා නම් සත්‍ය වශයෙන් නුවණට වැටහුණා නම් ඒක තමයි මේ මනුස්ස ජීවිතයේ ලබන දුර්ලභම ලාභය. දුර්ලභම සම්පත්තිය ශ්‍රද්ධා ලාභය. ඒ ශ්‍රද්ධා ලාභය තුලින් තමයි අපට මෙලව පරලෝ දෙලව සැනසෙල්ල උදා වෙන්නේ. මේ නිවන් මාර්ගය ලිපෙහෙලි කරගන්න පුළුවන්කම තියෙන්නේ. ආර්ය අෂ්ටාංග මාර්ගයටපත් වෙන්නේ. ඉතින් එතන තමයි දර්ශන ඥානය කියලා කියන්නේ. සෝතාපන්න කියලා කියන්නේ එතෙන්ටම. ඒ චපටිසමුප්පාදේ සමුදය සහ අත්ංගමය අපට නුවණට දැවුණා නම් ඒක ඒ ඥාන දර්ශනය ආව නම් එයා සෝතාපන්න ආර්ය ශ්‍රාවකයා. එතකොට එයා සත්‍ය ඥානයටපත් වෙච්ච කෙනෙක්. එයා දිට්ඨි සම්පන්නයෙක්. එයා සත්‍ය ඥානයටපත් වෙච්ච තුනුරුවන් කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයටපත් වෙච්ච කෙනෙක්. සතර අපායන් සදහටම මිදුණු කෙනෙක්. ආත්ම භාව 7ක් ඇතුළත මේ ගබව ගමන අවසන් කරන කෙනෙක්. බුදුරජාණන් වහන්සේගේ ආර්ය ශ්‍රාවකයෙක් කියා. එතකොට අර පුතජන භාවයේ අභිභවා ගිහිල්ලා ආර්යත්වයට ජීවිතේ ඔසවාගත්ත කෙනෙක්. එතකොට ඒ ආර්ය ශ්‍රාවකෙක්. ඉතින් මේ ගෞතම බුද්ධ ශාසනයේ මේ පටිච්චසමුප්පාද ධර්මයේ අද පැහැදිලිව තියෙනවා. ඒ ධහම දකින්න පුළුවන්. ඒක සත්‍යයක්. ඒ අනුව තුනුරුවන් කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදය ඇති කරගෙන ශ්‍රද්ධා උතුම් සද්ධා ලාභයේ මේ ගෞතම බුද්ධ ශාසනය ලබාගෙන ප්‍රතිපත්ති සම්පාදනය කරගෙන සතර මඟ සතර ඵල පිළිවෙලින් අමා මහ නිවන් දකින්ට ඔබ අප හැම දිනාටම මේ ලෞතුරු ධර්මයේ උපකාර වේවා කියලා ආශිර්වාද කරනවා. මියගේ ඥාතින්ගේ ජීවිත මේ පින් බලෙන් සැපවත් වේවා. මේ දුක් ඇති ගෝර කටුක සංසාර කතරෙන් අත මිදී අමා මහ නිවනින් සැනසීම පිණිස සියලු මියගේ ඥාතීන්ටත් මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් දෙමු. මෙම ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාට මෙම කුසල් මතු සුව පිණිසද උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ පිණිසද හේතු වාසනා වේවා කියලා ආශිර්වාද කරනවා. ඒ වගේම සියලු දෙවි දේවතාවුන් වහන්සේලාටත් මේ පින් හිමි වේවා. දෙවියෝද මේ පින් අනුමෝදන්ව සසර දුකින් අත මිදේවා කියලා දෙවියන්ටත් පින් දෙමු. ඒ වගේම ලක්වැසි ජනතාවට ලුවැසි ජනතාවටත් අපා දෙපා සිව්පා බහුපා සකල සත්වයන්ට සකල ජීවීන්ට සියලු සත්වයන්ටත් අපි මේ සැස් කරගත් පුණ්‍ය කුසල් උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ පිණිස සත්‍ය අවබෝධයේ පිණිසම සියලු සත්වයන්ටම ආශිර්වාද වේවා සිතක් වේවා ශාන්තියක් වේවා කියලා ආශිර්වාද කරමු. සියලු දෙවියන්ටත් හිත මැදහා සියලු දෙනාටත් දෙවියන් ඇතුළු සමස්ත ලෝකයාටත් උතුම් සත්‍ය අවබෝධයේ චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස මේ පුණ්‍ය කුසල් සෑම සියලු දෙනාටම එකමසේ හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමින් අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා
අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මම් පරන්ති. මේ ජනිත කරගත් කුසල ශක්තිය බලයෙන් තුනුරුවන් සතු අනන්ත ගුණ බලයෙන් පින් අනුමෝදන් වන දෙවියන්ගේ දේව ආශිර්වාද බලයෙන් පින්වත් සෑම සියලු දෙනාටම සිත සාන්තියක් යහපතක් උදා වේවා කියලා ආශිර්වාද කරන වැදගත්. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. හැම දිනාටම තෙරුවන් සරණයි.